ආයුබෝවන් සුබ දවසක් සියලුම දෙනාට අද දවසේදී අපි සූදානම් ඔබ සියලුම දෙනා සමගින් එකතු වෙලා මේ ඉංග්‍රීසි භාෂා ත්‍රිමාසික පාඨමාලාවේ ආරම්භය සයින්තුහන් කරන්න. ඉතින් මේ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාව නැවත වතාවක් ඊටම ආදරයෙන් පිළිගන්නවා නාලන්දා අධ්‍යාපන ආයතනය. එහෙම නැත්නම් නාලන්දා ග්ලෝබල් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ආයතනය තමයි අද දවසේදී ඔබ වෙනුවෙන් මේ ඉංග්‍රීසි පාඨමාලාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ගැන කියනවා නම් අපි වසර 1957 ඉඳන් දේශීය අධ්‍යාපන අවශ්‍යතාවයන් සපුරන ආයතනයක් විදිහට තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. ඉතින් නාලන්දා ආයතනය ලංකාව පුරා තියෙන අධ්‍යාපන අවශ්‍යතාවය වෙනුවෙන් වසර ගණනාවක ඉඳන් ඔබ වෙනුවෙන් අධ්‍යාපන අවශ්‍යතාවයන් වෙනුවෙන් අපි පෙනී සිටපු ආයතනයක්. ඉතින් නාලන්දා ආයතනය විදිහට අපි අනාගතය දැකලා රටේ අවශ්‍යතාවය ඒ වගේම තමයි ලෝකයේ අවශ්‍යතාවය දැකලා මේ වසරේ ඉඳන් අපේ අධ්‍යාපනික ක්‍රමවේදයන් තවදුරටත් ජාත්‍යන්තරයට බැඳුණු අධ්‍යාපන ක්‍රමවේදයක් බවට පරිවර්තනය කරගෙන ජාත්‍යන්තර අවශ්‍යතාවයන් සපුරන අධ්‍යාපන ආයතනයක් බවට පත්වලා නාලන්දා අධ්‍යාපන ආයතනය දැන් මේ වෙද්දී NGIT බවට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් නාලන්දා ග්ලෝබල් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි බවට අපි පත් වෙලා තියෙනවා. ඒ අනුව තමයි අද දවසේදී අපි ඔබ හමුවට මේ විදිහට එන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඔබේ භාෂාමය දැනුම පුළුල් කරන ආයතනයක් විදිහට අද දවසේදී අපි ඔබත් සමග එකතු වෙන්න සූදානම්ෙන් ඉන්නවා. ඒ වගේම තමයි මේ පාඨමාලාව ගැන ඔබට දැනුවත් කරනවා නම් මේ පාඨමාලාවේ අන්තර්ගතය අපි ඉදිරියේදී ඔබත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්ෙන් ඉන්නවා. මේ පාඨමාලාව ත්‍රිමාසික පාඨමාලාවක්. එහෙම නැත්නම් මේ පාඨමාලාවේ කාල සීමාව මාස 3යි. මේ පාඨමාලාව 100%ක්ම ඔන්ලයින් පාඨමාලාවක් විදිහට තමයි පැවැත්වෙන්නේ. ඒ කියන්නේ ඔබේ ෆිසිකලි ඔබව එන්න අවශ්‍ය නැහැ. කිසිම ක්ලාස් රූම් එකකට එන්න අවශ්‍යතාවයක් නැහැ. 100%ක් ඔන්ලයින් පාඨමාලාවක් විදිහට තමයි මාස 3 පුරාවටම මේ පාඨමාලාව පැවැත්වෙන්නේ. ඒ වගේම තමයි මේ පාඨමාලාවට වයස් සීමාවක් නැහැ. ඉංග්‍රීසි භාෂාවේ අවශ්‍යතාවයට වයස් සීමාවක් නැහැ වගේම තමයි මේ භාෂාව ඉගෙන ගන්නත් මේ පාඨමාලාව ඇතුලේ අපි වයස් ભેදයක් සලකන්නේ නැහැ. සැමට පොදු අවශ්‍යතාවයක් විදිහට සලකලා තමයි මේ පාඨමාලාව අපි ඔබට අරගෙන එන්නේ. ඉතින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැති අයසේ සලකලා අපි මේ භාෂාව ඔබ සියලුම දෙනාට ඉගෙනීමේ කර්තව්‍ය කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඒ නිසා වයස අවුරුදු 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 40 50 වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට මේ භාෂාව ඉගෙන ගන්න මේ වැඩසටහනට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබේ භාෂාමය දැනුම අපි කලිනුත් කිව්වා ඔබේ භාෂාමය ඥානය කෙතරම් දුරකට තියෙනවාද කියන එක මේ පාඨමාලාව පිළිබඳව ඔබ හදාරන්න කොයිම මොහොතකදීවත් ඒක අවශ්‍යතාවයක් බවට පත් වෙන්නේ නැහැ. ඔබ ඉංග්‍රීසි භාෂාව කොතෙක් දුරට දැනගෙන තිබුණාද කියන කාරණාව මෙතනදී අපි කිසිම ආකාරයකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කිසිම දෙයක් නොදන්නා විදිහට සලකලා තමයි අපි මේ පාඨමාලාව මාස 3කින් ඔබට සම්පූර්ණ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඥානය ලබා දෙන්නට සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි මේ පාඨමාලාව ඇතුළේදී අපි සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයන්ගෙන් ඉගැන්වීම් ක්‍රමයන්ගෙන් බැහැර වෙලා එතනින් එහාට ගිය පැට්‍රිකල් දේවල් වලින් ඒ වගේම තමයි මේ විවිධ ප්‍රොජෙක්ට් වලින් ඔබට මේ අධ්‍යාපන ක්‍රියාවලිය ගෙන එන්නට අපි සූදානම්ෙන් ඉන්නවා. ඉතින් සාම්ප්‍රදායික අධ්‍යාපන ඉගැන්වීම් රටාවෙන් බැහැර වෙලා ඔබට වඩා පහසු ඒ වගේම තමයි ඔබේ අධ්‍යාපනික ඉගෙන ගැනීමේ හැකියාව පහසු කරන ක්‍රමවේදයක් එක්ක තමයි මේ මාස 3ක කාලය අපි ඔබත් එක්ක ගත කරන්නට සූදානම්ෙන් ඉන්නේ. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් අපි දන්නවා ඉංග්‍රීසි භාෂාව කියලා කිව්වහම මේක ලියන්න කියන්න කතා කරන්න ඒ වගේම තමයි කියවන්න මේ සියලුම දේවල් වලින් ඔබව සන්නද්ධ කරන්න තමයි මේ මාස 3ක කාලය තුළ අපේ සම්පූර්ණම ව්‍යායාමය සූදානම් වෙලා තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාව කියලා ගත්තාම අපිට මේ එදිනදා ජීවිතයේදී අපිට මේ භාෂාව විවිධ තැන්වලදී විවිධ විදිහට අපිට අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේ භාෂාව හරි විදිහට නිවැරදි විදිහට ඔබට ලබා දෙන්නටයි අපේ අවශ්‍යතාවය තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාව කියලා කියවහම අපි එදින්දා එළියේ කඩේට ගියත් කෑම ටිකක් කන්න ගියත් එහෙම නැත්නම් ඕනම බෙහෙත් ගන්න ගියත් එහෙම නැත්නම් අපේ ආයතනයක රැකියාවට ගියත් රැකියාවේ උසස් වීමක් ගන්න ගියත් මේ හැම තැනකදීම අපිට ඉංග්‍රීසි භාෂාව ඉතාම තදින් අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේ භාෂාව කියලා ගත්තහම මේ භාෂාව කියලා අපි
හඳුනාගන්නේ භාෂාවේ කතා කිරීම පමණක් නෙමෙයි. ඔබ පරිපූර්ණ ඉංග්‍රීසි දැනුමෙන් පිරිපුන් පුද්ගලයෙක් බවට සන්නද්ධ කරන්නයි මේ පාඨමාලාව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනදී ඔබ ව්‍යාකරණ ඔබට හරි විදිහට ව්‍යාකරණානුකූලව කතා කරන්න, ව්‍යාකරණානුකූලව ලියන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් කරනවා අපි මේ කාල සීමාව ඇතුළතදී ඔබව. ඔබේ ආරම්භය කොයි විදිහට තිබුණත් මේ මොහොතේදී ඔබ කොයි විදිහේ ඉංග්‍රීසි දැනුමකින් සිටියත් මේ මාස 3 අවසානයේදී පරිපූර්ණ ඉංග්‍රීසි දැනුමකින් යුත් පුද්ගලයෙක් බවට ඔබ පත් කරන්න අපි සූදානම් ඉන්නේ. ඉංග්‍රීසියෙන් කතා කරන්න, ඉංග්‍රීසියෙන් ලියන්න, ඉංග්‍රීසියෙන් කියවන්න, ඒ වගේම ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කිරීම කරන්න, දෙබස් කතා කරන්න, එකිනෙක අතර සංවාදයන් ගොඩනගන්න. මේ සියලුම දේවල් වලින් ඔබ සුදුසු සූදානම් සහිත පුද්ගලයෙක් බවට පත් කරන්න මේ මාස 3ක කාල සීමාව ඇතුලේ අපි සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි මේ ඔබ දැන් දකින්නේ මේ මාස 3ක කාල සීමාව කොයි විදිහටද අපි ඔබත් එක්ක ගත කරන්න සූදානමින් ඉන්නයි කියන කාරණාව. පළවෙනි සතියෙම අපි ආරම්භයේදීම කිව්වා ඉංග්‍රීසි භාෂාව කිසිසේත්ම නොදන්නා අයසේ සලකලා තමයි මේ පාඨමාලාව අපි ඔබට අරන් ඉන්න සූදානමින් ඉන්නේ. එතනදී පළවෙනි සතියේ මේ ඉංග්‍රීසි භාෂාවේ ABCD ඇල්ෆබෙට් එකම කොයි විදිහටද අපි ඒක නිවැරදි විදිහට උච්චාරණය කරන්නේ. අපි සමහර වෙලාවට පුරුදු වුණ විදිහට අපි මේක කතා කරනවා. ඉංග්‍රීසි භාෂාවේ අකුරු ටික අපි කියනවා, උච්චාරණය කරනවා. සමහර වෙලාවට අපි දන්නේ නැහැ මේ නිවැරදි උච්චාරණයද අපි සිද්ධ කරන්නේ කියලා. අපි කරන්නේ අපිට ඇහුණු දෙයක්. හැබැයි මේ නිවැරදි උච්චාරණයක් නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ තැනකට ගිහින් ඉංග්‍රීසි භාෂාවේ අකුරු තව කෙනෙක්ට කියලා දෙද්දී ඔබ කරන්නේ වැරදි උච්චාරණයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙක් ඔබ දන්න ඉංග්‍රීසි අකුර උච්චාරණය කරන්නේ ඔබට ආගන්තුක ආකාරයෙන් වෙන්න පුළුවන්. ඔහු කතා කරන්නේ නිවැරදි උච්චාරණය වෙන්න පුළුවන්. අපිට හැබැයි ඒක ඇහෙන්නේ වැරදි විදිහට වෙන්න පුළුවන්. ඉතින් නිවැරදි උච්චාරණය මොකද්ද මේ ඉංග්‍රීසි භාෂාවේ අකුරු හරි විදිහට උච්චාරණය කරන්නේ කොහොමද කියලා පළවෙනි සතිය තුල අපි ඔබට ඉගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන ව්‍යාකරණ නීති රීති පිළිබඳව එතනින් අනතුරු අපි ඔබට උගන්වන්න සූදානමින් ඉන්නවා. අපි සමහර වෙලාවට මෙතන ඉන්න සමහර කෙනෙක් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව යම් දැනුමක් තියෙන අය වෙන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන ව්‍යාකරණානුකූලභාවය සමහර වෙලාවට හරි විදිහට අපි දැනගෙන නොඉන්න පුළුවන්. ඉංග්‍රීසිය තනින් අපිට ටිකක් දැනගෙන තිබුණාට මේ භාෂාව හරි විදිහට කොහොමද අපි ව්‍යාකරණානුකූලව කතා කරන්නේ, ලියන්නේ, කියවන්නේ කියන කාරණාව මෙතෙන්දී අපි ඔබට උගන්වන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ප්‍රායෝගික ඉංග්‍රීසි භාවිතාවේදී සාමාන්‍යයෙන් ව්‍යාකරණ අවශ්‍ය නැහැ කියලා කිව්වට ඉංග්‍රීසි කතා කරන්න අපි ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න ගියොත්, ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රසන්ටේෂන් එහෙම නැත්නම් ඉදිරිපත් කිරීම අපි කරන්න ගියොත් එතනදී ව්‍යාකරණ කියන කාරණාව අංක 1 සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා ව්‍යාකරණ නැති ඉංග්‍රීසි භාෂාවක් පිළිබඳව අපිට කතා කරන්න බෑ. ඔබ මේ මාස 3ක කාල සීමාව ඇතුලේ පරිපූර්ණ ඉංග්‍රීසි භාෂාවෙන් දැනුවත් පුද්ගලයෙක් බවට පත් කරන්න අපිට අවශ්‍යයි. ඒ නිසාමයි ව්‍යාකරණ පිළිබඳව දෙවනි සතියේ සිට 8 වන සතිය දක්වා ඔබත් එක්ක අපි ගැඹුරු සංවාදයකට ඉගැන්වීම් රටාවකට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් මේ කතා බහ කිරීමේදී ඉංග්‍රීසි භාෂාවේ තියෙන සාකච්ඡාමය කරුණු අපි කෙනෙක් එක සාකච්ඡාවක් ගොඩනගන්නේ කොහොමද? එහෙම නැත්නම් ආයතනයක ඉන්න ප්‍රධානියෙක් එක සාකච්ඡාවක් වෙන්න පුළුවන්. එදින්ද අපිට හම්බෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක් එක්ක ඉංග්‍රීසි භාෂාව කොයි විදිහටද අපි ප්‍රායෝගිකව හසුරවන්නේ කියන ඒ වෙනුවෙන් භාවිතා කරන උපක්‍රම මොනවද? පහසු ක්‍රමවේදයන් මොනවද? ලෝකයේ පිළිගත්තු ක්‍රමවේදයන් මොනවද? මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව 9 වෙනි සතියේදී අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න ඔබට උගන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි 10 වෙනි 11 වෙනි සතිය අපි ඔබත් එක්ක ගත කරන්නේ ඔබේ තියෙන භාෂාවේ තියෙන සාහිත්‍යමය හැකියාවන් පිළිබඳව කතා බහ කරන්න, ඔබව සාහිත්‍යමය හැකියාවෙන් පරිපූර්ණ කරන්න. ඉංග්‍රීසි භාෂාව කියන්නේ හරි රසවත් භාෂාවක්. විශ්ව සාහිත්‍ය ගත්තත් විශ්ව සාහිත්‍යයේ ප්‍රධාන තැන් බහුතරයක් අපිට ආවරණය වෙන්නේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක. ඉතින් මේ විශ්ව සාහිත්‍යයේ තියෙන හොඳ තැන්, රස තැන්, ගුණ තැන් ඔබට ගලප ගන්න ඔබේ ජීවිතයට එකතු කර ගන්න නම් ඔබට මේ භාෂාවේ තියෙන සාහිත්‍යමය වටිනාකම් ඔබ ඉගෙනගත යුතු වෙනවා. ඒ නිසා මේ භාෂාවෙන් පරිපූර්ණ වෙන්න ඔබට ඉංග්‍රීසි භාෂාවේ තියෙන සාහිත්‍යමය කාරණාවන් පිළිබඳව ඒ ගුණාංගයන් පිළිබඳව අපි 10 වෙනි සතියේ 11 වෙනි සතියේ ඔබත් එක්ක කතා බහ කරන්න
අපි බලාපොරොත්තු වෙනවා. මේ සියලුම දේවල් ඔබට අපි සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාව ඇතුළේ ඉඳන් නෙමෙයි උගන්වන්නේ. මේ මාස 3ම කාලය ඇතුලේ අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක ඒ වගේම තමයි විවිධ සංවාදයන් එක්ක මේ දේවල් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක අලුත් ඉගැන්වීම් රටාවක් බවට ඔබට පත් වේවි. ඔබ සමහර විට මෙතන කෙනෙක් ඉන්න පුළුවන්. මේ වෙද්දිත් ඉංග්‍රීසි පාඨමාලාවන් හදාarලා හරියට මේ භාෂාව අහුුන්නේ නැති අය ඉන්න පුළුවන්. ඒ අපි සමහර වෙලාවට මේ ඉගැන්වීම් ලබලා තියෙන්නේ සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවේදයන් ඇතුළේ ඉඳගෙන. හැබැයි අපි දන්නවා සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවේදයන් ඇතුළේ හරි විදිහට මේ භාෂා ඥානය ඔබට ලබා දෙන්න බැහැ කියලා. ඒ නිසා අපි අලුත් දේවල් ලෝකයේ පිළිගත්තු නවතාවයන් මේ ඉගැන්වීම් රටාවන් අපි ඔබට ගේන්න සූදානමින් ඉන්නවා. භාෂාව කියලා කියන්නේ ලියලා පොත්වල ලියලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ප්‍රායෝගිකව කතා කරලා ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් කරලා ප්‍රායෝගිකත්වය තුළින් තමයි මේ භාෂාවක් අපිට ඉගෙන ගැනීමේ හැකියාව තියෙන්නේ. සමහර වෙලාවට මෙතන ඉන්න පුළුවන් පාසල් ජීවිතයේ පුරාවට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තු අය. හැබැයි ඒ අයට තාමත් හරි විදිහට ඉංග්‍රීසි භාෂාවේ ඥානය නොලැබී තියෙන්න පුළුවන්. ඒක ඔබේ වරදක් කියලා අපි පිළිගන්නේ නැහැ. ඒක අපේ තියෙන ඉගැන්වීම් ක්‍රමවේදයන්හි තියෙන අඩුපාඩුවක් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසාම තමයි මේ වැඩසටහන ඇතුලේ මේ සති 12 ඔබත් එක්ක මේ අලුත් ක්‍රමවේදයන් එක්ක ප්‍රායෝගික ක්‍රමවේදයන් එක්ක ඉංග්‍රීසි භාෂාව ඔබට ඔබේ ඇඟට ඔබේ ශරීරයට ජීර්ණය කරන්න පුළුවන් ආකාරයට අපි නිර්මාණය කරන්න සූදානමින් ඉන්නේ. ඒ නිසා මේක බලහත්කාරයෙන් අර ඉගැන්වීමක් බවට පත් කරන්නේ නැතුව මේ ඔබ ආසාවෙන් ඉගෙන ගන්නා දෙයක් බවට මේ භාෂාව අපි පත් කරන්න සූදානමින් ඉන්නවා මේ මාස 3ක කාල සීමාව ඇතුලේ. ඒ වගේම තමයි මේ මාස 3ක කාල සීමාව අවසානයේදී ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් පරිපූර්ණ පුද්ගලයෙක් බවට පත් වේවි. හැබැයි ඒක අපිට වචන වලින් කියන්න බැහැනේ. අපිට කියන්න බෑ මං හොඳට ඉංග්‍රීසි දන්නවා කියලා තව කෙනෙක්ට කියන්න බෑ. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන අය මෙතන ඉන්න පුළුවන්. ඔබ ඒ වගේම තමයි රැකියා අපේක්ෂාවෙන් නැත්නම් රැකියාවන් දැනට කරන අය මෙතන ඉන්න පුළුවන්. ඉතින් එතනදී ඔබට බොහොම වටිනවා මේ මෙවැනි පාඨමාලාවක් මං හැදෑරුවා කියලා ඔබට ලැබෙන සහතිකය. මේ තියන්නේ අපි ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙන සහතිකය අපේ ප්‍රධානය ආයතනික ප්‍රධානියා ආචාර්ය මුනේන්ද්‍ර විතාරණ මහත්මයාගේ අත්සනෙන් ඒ වගේම තමයි ඔබේ අධ්‍යාපන හැසිරීම ඉගැන්වීම සිද්ධ කරන චේතනා පෙරේරා මහත්මියගේ අත්සනින් යුතුව අපි ඔබට සහතිකයක් ලබා දෙන්නට සූදානමින් ඉන්නවා. වසර ගණනාවක් ඉපැරණි ආයතනයක් 1957 ඉඳන් දේශීය අධ්‍යාපනය නගා සිටීම වෙනුවෙන් කැප වෙන ආයතනයක් විදිහට නාලන්දා ආයතනයේ සහතිකයකුයි ඔබට ලැබෙන්නේ මේ මාස 3ක කාල සීමාව අවසානයේදී. ඔබ මේ පිළිගත් සහතිකයක් තමයි ඔබට ලැබෙන්නේ මාස 3ක කාල සීමාව අවසානයේදී. සහතිකපත් ලාභී ශිෂ්‍යයෙක් බවට අපි ඔබව පත් කරන්නට සූදානම් වෙනවා මාස 3ක කාල සීමාව අවසානයේදී. දැන් මේ වැදගත් පාඨමාලාවට ඔබට සම්බන්ධ වීමේ හැකියාව කොහොමද තියෙන්නේ? දැන් අපි කියන්න යන්නේ මේ කාරණාව පිළිබඳව. ඔබට තියෙන්නේ ඊටාම පුංචි කාරණාවන් කිහිපයක් සිද්ධ කරන්න. ඊට පස්සේ ඔබට හැකියාව තිබෙනවා මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න. අපි දන්නවා අධ්‍යාපනය කියන්නේ අපේ මූලික අවශ්‍යතාවයක්. හැබැයි මේ මූලික අවශ්‍යතාවය අද දවස වෙද්දී හරි ඉහළ වටිනාකමකින් යුක්ත දෙයක්. මූල්‍යමය වටිනාකම හරි වැඩි. අධ්‍යාපනයේ විකිනෙන්නේ භාෂා ඥානයේ විකිනෙන්නේ ඕනෑම ඥානයක් විකිනෙන්නේ හරි ලොකු මුදලකට. හැබැයි අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවේ තියෙන වැදගත්කම. මේ භාෂාවේ වැදගත්කම අපි පැහැදිලි කරගත්තු නිසා තමයි මේවැනි පාඨමාලාවක් අපි නිර්මාණය කරන්නේ. ඒ වගේම තමයි ඔබ අපිත් එක්ක එකතු වෙන්නේ මේ භාෂාවේ තියෙන වැදගත්කම දන්නා උදවිය නිසා. ඉතින් මේ අධ්‍යාපනික වටිනාකම අපි ඔබට ලබා දෙන්නට සූදානම් වෙන්නේ රුපියල් 3000ක් වගේ පුංචි මුදලකට. අද දවස වෙද්දී රුපියල් 3000කට භාෂාව පිළිබඳව හැදෑරීමක් මාස 3ක පාඨමාලාවක් ඔබට කොයිම තැනකින්වත් ලැබෙන්නේ නැහැ. හැබැයි මේක අපි කිව්වා 1957 ආරමුණු අධ්‍යාපනික ආයතනයක් කියලා. ප්‍රාදේශීය වශයෙන් දරුවන් දහස් ගණනකගේ ඇස්පාදපු ආයතනයක්. ඉතින් එතෙන්දී මූල්‍යමය සාධකයට පිටින් මානුෂීය සාධකයේ පෙරදරි කරගත්තු ආයතනයක් අපේ ආයතනය. ඒ නිසාමයි මේ පාඨමාලාව අපි ඔබට රුපියල් 3000ක් වැනි මුදලකට ලබා දෙන්නට සූදානමින් ඉන්නේ. ඒ නිසා රුපියල් 3000ක් මේ පහත තියෙන බැංකු ගිණුමට ඔබට යොමු කරන්න පුළුවන්. පන්නල කමර්ෂල් බැංකුව පන්නල ශාඛාවේ
ADS විතරණ කියන නමින් මේ සඳහන් 80යි 11යි 500යි 553 කියන බැංකු ගිණුම් අංකයට මුදල් තැන්පත් කරලා මේ ඔබට පෙනෙනවා 0.7යි 539යි 60යි 30 0.7යි 539යි 60යි 30 කියන දුරකථන අංකයට ඔබේ WhatsApp පණිවිඩයක් එවන්න ඔබේ බැංකුවට මුදල් තැන්පත් කිරීමේ ලදුපතත් සමග. ඒ ලදුපතේ ෆොටෝ එකක් අපිට එවන්න මේ රුපියල් 3000 තැන්පත් කරලා. ඉන් අනතුරු අපි ඔබව මේ පාඨමාලාවට හැදෑරීමට සුදුසුකම් සහිත ශිෂ්‍යයෙක් බවට නිර්දේශ කරනවා. ඉන් අනතුරු අපි සූදානම් වෙනවා ඔබත් එක්ක මේ පාඨමාලාව ආරම්භ කරන්න. මේ පාඨමාලාව අපේ ආරම්භක දිනය විදිහට සඳහන් කරන්නේ ජුනි මාසේ 28 වෙනිදා. තව දවස් ගණනාවක් ඔබට තිබෙනවා ඔබේ මුදල් තැන්පත් කිරීම කරන්න. ජුනි 28ට ප්‍රථමයෙන් ඔබේ මේ මුදල් තැන්පත් කර ඔබේ ලදුපත ඒ WhatsApp අංකයට යොමු කළ යුතුයි. ඒ වගේම තමයි මේ පාඨමාලාව පැවැත්වෙන්නේ සෑම සෙනසුරාදා දිනකම පස්වරු 4ට මාර්ගගත ක්‍රමයේ ඔස්සේ. එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ තමයි මේ පාඨමාලාව සෑම සෙනසුරාදාකම පස්වරු 4ට අපි පාඨ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මේ තමයි අපේ පාඨමාලාව පිළිබඳ සම්පූර්ණ විස්තරය. ඉතින් අපි ඊටම ආදරයෙන් නැවත වතාවක් ඔබ පිළිගන්නවා මේ පාඨමාලාව හැදෑරීම වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම ඔබට වැටහෙන්නේ නැති අපිට එදිනදා භාවිතයේදී ඔබට අධ්‍යාපන ලබන ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන් ඔබ. එහෙම නැත්නම් ඔබ වෘත්තිමය ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවට ආධුනිකයෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක්ට මේ ඉංග්‍රීසි භාෂාව අපිත් සමග එකතු වෙලා ඉගෙන ගැනීමේ හැකියාව මෙතෙන් පටන් විවෘත වෙනවා. ඔබේ දීප්තිමත් අනාගතයේ යතුර ඉංග්‍රීසි භාෂාව බවට පත් කර ගැනීමේ හැකියාව මෙතෙන් පටන් ඔබට විවර කරලා දෙන්න තමයි අපේ මේ සූදානම තියෙන. එහෙමනම් ඔබේ වෘත්තිමය ජීවිතය සාර්ථක කරගන්න, ඔබේ පෞද්ගලික ජීවිතය සාර්ථක කරගන්න, ඒ වගේම ඔබේ අධ්‍යාපනික ජීවිතය සාර්ථක කරගන්න ඉංග්‍රීසි භාෂාව හරි විදිහට ඉගෙන ගන්න තමයි මෙතෙන් පටන් අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපි දැන් ඔබට සම්බන්ධ කරන්න සූදානම් ඉන්නවා. මෙතෙන් පටන් මේ භාෂාව හරි විදිහට සුදුසුම කෙනා උගන්වන්න සුදුසුම කෙනා ඔබට සම්බන්ධ කරලා දෙන්නටයි මේ සූදානම. ඉතින්මනම් අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙතෙන් පටන් මේ සාකච්ඡාව මේ ආරම්භක දේශනය සිද්ධ කිරීම සඳහා චේතනා පෙරේරා මහත්මියට. Hello, good evening everyone. බොහොමත්ම ස්තුතියි පාඨමාලාව පිළිබඳව කරපු පැහැදිලි කිරීම ගැන. හරි, එහෙනම් අපි දැන් ආරම්භ කරමු. ඉතින් අද පළවෙනි දිනේ අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන් මම හිතන්නේ මම ආයෙ පැහැදිලි කරන්න ඕනේ නැහැ ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම අපිට කොච්චර ඒක උවමනා වෙනවද අපේ එදිනදා ජීවිතේදී අපි ප්‍රොෆෙෂනලි වැඩක් කරද්දී සහ හැම තැනකදීම ඕන වෙන භාෂාව ඕන වෙන සහ ග්ලෝබලි අපි පිළිගත් අපේ භාෂාව. ඉතින් ගොඩක් වෙලා ගන්නතුව හරි මම කෙලින්ම ලෙක්චර් ස්ලයිඩ් වලටම යන්නම්. ඉතින් අද ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් යන අපි කරන්නේ. එතකොට ඒකේ පළවෙනියටම අපේ බලාපොරොත්තුව කෝස් එකේ ඕවර්විව් එක ගැන. අපි කෝස් එක කොහොමද කරන්නේ? අපි හැම සතියකටම ඇලොකේට් කරලා තියෙනවා යම් කිසි ප්‍රමාණයක් අපි කවර් කරන්න. ඒ අපි කවර් අප් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය මොකද්ද? සහ ඒ වලින් අපි අන්තිමට බලාපොරොත්තු වෙන අවුට්කම් එක මොකද්ද? සහ ස්ටුඩන්ට්ස්ලා හැටියට ඔයාලට එකකින් ලැබෙන ප්‍රතිඵලය සහ මේ දේවල් කතා කරන්න. එතකොට ඊළඟ සතියේ එහෙනම් ජූනි 28 වෙනිදා ඉඳන් තමයි අපි ව්‍යාකරණ සහ ඉන් ඉදිරියට අපි ඉගෙන ගන්න අනිත් කොටස් පිළිබඳව කතා කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් සියල්ලටම ප්‍රථමයෙන් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ පැමිණි ඔබ සියලු දෙනාටත් විශේෂයෙන් NGIT ඉන්ස්ටිටියුට් එකටත්. එහෙනම් දැන් හරි මං හිතනවා ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ කියලා සහ මාව ඇහෙනවා කියලා.
හරි. පළවෙනිටම මම චේතනා පෙරේරා. මම දැන් ඉගෙන ගනිමින් සිටින්නේ තෙවන වසර ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජැෆ්නා යුනිවර්සිටි එකේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ. අ, හරි. මේ තමයි අපේ තියෙන්නේ අද පළවෙනි වීක් එකේ අපි මොනවාද ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ සහ මොනවාද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ගැන. එතකොට දැන් අපි ඊළඟට මේ ස්ලයිඩ්ස් වලින් කතා කරන්නේ අද කෝස් එකේ ඔරියන්ටේෂන් එක, අපේ ලර්නින් ගෝල්ස් මොනවාද, ඊළඟට බේසික් ඇල්ෆබෙට් ඇන්ඩ් ප්‍රොනන්සියේෂන්, සහ අන්තිමටම අපි බලාපොරොත්තු වෙනවා how to introduce myself කියන එක. ඒ කියන්නේ ගමන් ගැන කොහොමද තව කෙනෙක්ට කියන්නේ කියන එක. ඒක අපි එදිනදා ජීවිතේදී සමහරට ප්‍රොෆෙෂනල් විද්‍යාවක් කියන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ අදාළ අවස්ථාවන්ට ගැලපෙන විදිහට අපි ඒක හසුරවා ගන්න කොහොමද කියන එක තමයි අද දවසේ කන්ටෙන්ට් එක. මේ තුන තමයි අද දවසේ අපි කතා කරන මේන්ම පොයින්ට්ස් තුන. එතකොට මේ පළවෙනි වීක් එකේ ඕවර්විව් එක. ඊළඟට අපි යමු මේ ඊළඟට තියෙන වීක්ස් 12 ඇතුළත අපි මොනවාද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. හරි. මම ඔයාලට තව ඩොකියුමන්ට් එකක් ෂෙයා කරන්නම්. හරි. මේ තමයි අපේ සිලබස් එක. ඩියුරේෂන් එක සති 12යි මාස 3යි. එතකොට ඩිලිවරි මෝඩ් එක online always. මේකට කිසිම ප්‍රීරික්විසයිට් එකක් ඕන වෙන්නේ නැහැ. ඔයා ළමයෙක් වුණත්, පාසල් යන වුණත්, යුනිවර්සිටි එකක ඉගෙන ගන්න වුණත්, ප්‍රොෆෙෂන් එකක්, ඒ කියන්නේ වර්ක් කරන කෙනෙක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඉංග්‍රීසි භාෂාව ඕනම කෙනෙක්ට ඕනම තැනකදී යූස් වෙන දෙයක්. so කිසිම ප්‍රීරික්විසයිට් එකක් ඕන වෙන්නේ නැහැ. හැබැයි ඒකින්දම තමයි අපි ගොඩක් පොඩි පොයින්ට්ස් වලින් නම් යනවා. දැන් අද දවසේදී අපි ඇල්ෆබෙට් එකත් අපේ කන්ටෙන්ට් එකේ තියෙනවනේ. එතකොට ඔයා ඇත්තටම ඉංග්‍රීසි යම් තාක් දුරකට ඉගෙනගෙන තියෙන කෙනෙක් වුණත් සහ මේකට අපි වයස සීමාවක් අදාළ නැති නිසාම ඉංග්‍රීසි භාෂාවේ තියෙන පොඩිම තැන ඉඳන්ම යන එක තමයි අපේ ගෝල් එක වෙන්නේ. හරි. මේ තියෙන්නේ පළවෙනි වීක් එකේ මම කිව්වා වගේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පොයින්ට්ස් ටික. කෝස් එකේ ඔරියන්ටේෂන් එක, බේසික් ඇල්ෆබෙට් ඇන්ඩ් ප්‍රොනන්සියේෂන් සහ මයිසෙල්ෆ් එක. අපි කොහොමද තව කෙනෙක් එක්ක කතා කරන්නේ සහ ඒක කොහොමද අපි මැනේජ් කරගන්නේ කියන එක. දෙවෙනි සතියේ නම් ජූනි 28 වෙනිදා ඉඳන් තමයි අපි ග්‍රැමර් ගැන කතා කරන්න ගන්න. ඒ කියන්නේ මුලින්ම parts of speech අපි කොහොමද කතා කරන්නේ, ලියන්නේ, ඒ හැම දෙයකටම ඕන වෙන ග්‍රැමර්. මොකද ඉංග්‍රීසි කතා කරාට වැඩක් නැහැ. අපි කතා කරන්නේ කැඩුණු ඉංග්‍රීසි නම් අපි කතා කරන්නේ එහෙම මෙහෙන් අර නිකන් අපි කියන්නේ ගැට ගහ ගන්නවා කියලා. එහෙම වැඩක් නැහැ ඇත්තටම. අපි කතා කරන ඉංග්‍රීසි හිතට කොන්ෆිඩන්ට් පිට කතා කරන්න පුළුවන් වෙන්න ඕන සහ නිවැරදි වෙන්න ඕනේ. විශේෂයෙන් අපි තැනක වැඩ කරනකොට අපි කතා කරන ඉංග්‍රීසි ඒක හරිම ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ, හරිම ඇකියුරේට් වෙන්න ඕනේ. ඒක නිවැරදි වෙන්න ඕනේ. සහ අපිට ලියන්න විතරක් නෙමෙයි කතා කරන්න, රීඩ් කරන්න, ඉංග්‍රීසි දෙයක් ඇහෙනකොට ඒක තේරුම් ගන්න මේ හැකියාවන් හතරම ගොඩක් හොඳට සහ ව්‍යාකරණ වලට අනුකූලව සිද්ධ වෙන්න ඕනේ. ඉතින් අපි දෙවෙනි සතියේ පටන් ගන්නවා nouns types, then pronouns, articles සහ හැම සතියටම අදාළ පුංචි පුංචි practical activities like පොඩි පොඩි quiz. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි හිතමු චූටි එක්සර්සයිස් එකක් වගේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න එක අහන් ඉන්න එක විතරක්ම නෙමෙයි. අපි ලියන්න හැම සතියෙම පුරුදු වෙන්න ඕනේ. අපි හැම සතියෙම යම් කිසි දෙයක් පොඩියට හරි කතා කරන්න, අපි ලියපු දේ කතා කරන්න හරි පුරුදු වෙන්න ඕනේ. මොකද ඉංග්‍රීසි කියන භාෂාව ප්‍රැක්ටිස් එකක් නැතුව ඉස්සරහට යන්න බෑ. කොච්චර අපිට ලියන්න පුළුවන් වුණත් අපි කතා කරන එක ප්‍රැක්ටිස් කරොත් තමයි අපේ ප්‍රොනන්සියේෂන් හැදෙන්නේ. ඒ වගේම තමයි අපි ව්‍යාකරණ කියන දේත් එක්ක හරියටම ප්‍රැක්ටිස් වුණොත් තමයි අපිට ග්‍රැමටිකලි කරෙක්ට් විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒ දේවල් හරියට ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තර්ඩ් වීක් එකේදී අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා තවත් කොටස් වගේ parts of speech වල adjectives, adverbs
and verbs ක්‍රියාපද සහ ක්‍රියා විශේෂණ නාම විශේෂණ. එතකොට ඒවත් කොටස් විදිහට බෙදලා තියෙනවා. අපිට ආවට ගියාට නෙවෙයි ඒව කොයි තැන් වලට හරියටම එන්න ඕන විදිහ අපි දැනගන්න ඕනේ. එතකොට ඒවා අදාළ විදිහට එන විදිහ මේ තුන්වෙනි සතියේ තමයි අපිට ඉගෙන ගන්න වෙන කොයි තැනට කොයි ඇඩ්වර්බ් එකද කොයි තැනට කොයි ග්‍රැමටිකලි කරෙක්ට් විදිහට යොදන්න ඒව හරියට ප්‍රොනවුන්ස් කරන්න පුරුදු වෙන්න. හරි හතරවෙනි සතිය තමයි ඔන්න විශේෂම සතිය. මොකද අපි පටන් ගන්නවා හරියට සෙන්ටෙන්ස් එකක් ගොඩ නගන්න. අපි වචන දැනගත්තාම විතරක් නෙවෙයි ඒ වචන හරියට ගලප ගන්න සෙන්ටෙන්ස් එකේ ස්ට්‍රක්චර් එක අනුව හරියට ගලප ගන්න. ඒ වගේම සිම්පල් සෙන්ටෙන්ස් පැටර්න් එකකින් දැම්ම ටිකක් ඊට වඩා වචන තව ලස්සන වචන ඇඩ් කරලා අපි හදන වාක්‍යයක් ක්‍රියේටිව් විදිහට හදාගන්න ඕන. දැන් අපි පටන් ගන්න හතරවෙනි සතියේදී. එතකොට හතරවෙනි සතියේදී එතකොට අපි විශේෂයෙන් තව කතා කරන ක්වෙස්චන් ටැග්ස් ගැන. අපි තැනකට ගිහලා ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? ඒ වගේම අපි කියනවා polite speaking. තැනකට ඒ කියන්නේ අපි හිතමු අපි වැඩක් කරගන්න ගිහලා අපි එතනදී සාමාන්‍ය කතා කරන විදිහ නෙවෙයි. එතනදී අපි කතා කරන්න ඕනේ polite language එකකින්. ඒ විදිහට කතා කරන්නේ කොහොමද? අපි තව කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? ඒ ප්‍රශ්නෙට උත්තරයක් හම්බුනම අපි ඒ කෙනාට රියැක්ට් කරන්නේ කොහොමද? ඒ හැමදේම. ඊළඟට අපි පස්වෙනි සතියේදී ටෙන්සස් වලට යනවා. අතීත, වර්තමාන, අනාගත මේ කාල තුනේම අපි හරියටම ව්‍යාකරණ යොදාගන්නේ කොහොමද කියන එක පස්වෙනි සතියේ ඉඳන් ආරම්භ වෙනවා. හරි. ඒ පස්වෙනි සතියේ ඉඳන් ආරම්භ කරන අපි කියන්නේ ටෙන්සස් අපි ඊළඟට 6 වෙනි සතියටත් ඔහොමම ගෙනියනවා. හරි 6 වෙනි සතියෙන් තමයි සති 3ක් පුරාවට අපි ටෙන්සස් කතා කරනවා. මොකද ටෙන්සස් කියන්නේ හරියට ෆවුන්ඩේෂන් එක වගේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන. අපි හරියටම අදාළ කාලයට අදාළව කතා කරන්න ඕනේ. මම ඊයේ කරපු දෙයක් අද කරා වගේ කියන්න බෑ. ඒක හෙට කරනවා වගේ කියන්නත් බෑනේ. එතකොට හරියටම නිවැරදිව කතා කරන්න. ඔන්න මේ 6 වෙනි සතියට වෙද්දී ඔයාලට හරිම තමන් දන්න ඉංග්‍රීසි ඉතාමත් කොන්ෆිඩන්ට් විදිහට කතා කරන්න ලියන්න හැකියාවක් ලැබෙනවා. මේ ටෙන්සස් ටික ආවරණය කිරීමත් සමගම. හරි. එතනින් එහාට අපි ඊළඟට යනවා 7 වෙනි වීක් එකේ පැසිව් වොයිස්. අපි ඉගෙන ගන්න ටෙන්සස් වර්ග 12 වර්ග 3කින් ඒව තව බෙදනවා වර්ග 4 ගන්න. එතකොට ඔක්කොම වර්ග 12යි. එතකොට මේ වෙනුත් හැම වර්ගෙම නෙවෙයි ඒත් සමහර වර්ග පැසිව් වොයිස් වෙනුත් ඒ කියන්නේ අපි සෙන්ටෙන්ස් එකක් ලියන්නේ අපි කර්තෘව බේස් කරගෙන නම් මෙතනදී අපි ඔබ්ජෙක්ට් ඒ කියන්නේ කර්මය බේස් කරගෙන ඒ සෙන්ටෙන්සස් කොහොමද ලියන්නේ කොහොමද කතා කරන්නේ කොහොමද ඒව තැන්වලදී යෙදෙන්නේ කියන එක කතා කරනවා. ඒත් එක්කම 8 වෙනි වීක් එකේදීත් ආපහු parts of speech වල කොටසක් තමයි අපි කතා කරන්නේ prepositions conjunctions. අපි සාමාන්‍යයෙන් and but or වල අපි සාමාන්‍ය ජීවිතේ අනිවාර්යෙන් පාවිච්චි කරනවනේ සහ තවත් ওই වගේ වචන. එතකොට ඒව කොයි තැන්වලද කොයි කාලයට අදාළවද present past ද ඒ දේවල් වලට අදාළව කොහොමද ඒව වර්ග වෙන්නේ කොහොමද අපි කතා කරන්නේ කොහොමද අපි ඒව ලියන්නේ කියන එක කතා කරන්න අපි 8 වෙනි සතියේදී. ඊළඟට 9 වෙනි සතියේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා clauses and reported speech. reported speech කියන්නේ අපි තව කෙනෙක්ට report කරන විදිහ. අද වුණු දෙයක් මම තව කෙනෙක්ට හෙට දවසේ ඊයේ මෙහෙම දෙයක් වුණා කියලා කියන්නේ කොහොමද කියන එක තමයි 9 වෙනි සතියේදී අපි කතා කරන්න සහ clauses. clauses කියන්නේ if clause වගේ තව ඒක යටතේ කොටස් තියෙනවා. මෙහෙම දෙයක් වුණොත් හෙට කොහොම දෙයක් වේද? අන්න ඒ වගේ විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව තුළ යම් කිසි මට්ටමක ඇඩ්වාන්ස් කොටසක් තමයි මේ clauses and reported speech කියන්නේ. ඉතින් එතකොට අපි 9 වෙනි වීක් එකේදී ඒ කොටස ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට 10 වෙනි සතිය reading comprehension strategies. එතකොට මේකෙදි comprehensive විදිහට ඔයාට ඒ කියන්නේ හැම කොටසක්ම ආවරණය වෙන පරිදි සහ ඔයාගේ හැමතිස්සම අපි අපේ ඉමෝෂන් එකක් අපේ හිතට එන දෙයක් අපි ලියන්නේ සහ කියවන්නේ ඒ හැම දෙයක්ම හරි විදිහට ලියන්න කියවන්න සහ අපිට දෙයක් බලලා තේරුම් ගන්න. අපි මොකක් හරි රීඩින් එකක් කියවලා ඒකේ තියෙන දේ අපිට තේරුම් ගන්න. ඒකේ තියෙන දේෙන් තව ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් හැකියාව. අන්න ඒක තමයි අපි කියන්නේ comprehension. එතකොට අපි comprehensive විදිහට කොහොමද අපි වැඩක් කරගන්නේ කොහොමද අපි ડોකියුමන්ට් එකක් රීඩ් කරලා අපි අදාළ තොරතුරු එකෙන් ගන්නෙ සහ අපේ හිතේ තියෙන ඉමෝෂන් එකක් හෝ මොකක් හෝ යම් අයිඩියා එකක් අපි කොහොමද මොකක් හරි කන්ටෙන්ට් එකකට පෙරලන්නේ අන්න ඒ හැම දෙයක්ම අපි කතා කරගන්නේ
10 වෙනි සතියේදී. ඊළඟට අපි යනවා 11 වෙනි සතියේට බේසික් රයිටින් ස්කිල්ස්. ඒක තුළ අපි කතා කරනවා පැරග්‍රාෆ් එකක් අපි කොහොමද ලියන්නේ, අපි ඊමේල් එකක් කොහොමද ලියන්නේ. ගොඩක් අපිට කැම්පස් එකකවත් නැත්නම් අපි වැඩ කරන තැනකවත් ඊමේල් එකක් හරියට ලියා ගන්න පුළුවන් වෙනවා. සමහර ලෙටර් එකක් අපිට හරියට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවල අපි දාන ෆෝමැට් එක, අපි ලියන විදිහ, අපි ඒ සර්ට හෝ මැඩම්ට එතන අපි කියන්නේ ආමන්ත්‍රණය කරන විදිහ, අන්නේ හැම දෙයකම ඉඳන් හරි විදිහට අපි හරි ඉංග්ලිෂ් වලින් ඒ තැනට අදාළව ගැලපෙන විදිහට ලියා ගන්න ඕනේ. එතකොට බේසික් රයිටින් ස්කිල්ස් සෙන්ටෙන්ස් හැඳීන්වීම පමණක් නෙවෙයි, පැරග්‍රාෆ් එකක් ලියා ගන්න, අන්න ඒ වගේ දේවල් අපි 11 වෙනි වීක් එකේදී කතා කරනවා. 12 වෙනි සතිය වෙන් වෙන්නේ ෆයිනල් ප්‍රොජෙක්ට් ප්‍රිපරේෂන් එකට. එතකොට මෙච්චර මේ සති 11ක් තිස්සේ කතා කරපු පොයින්ට්ස්, අපි කතා කරපු අපේ කොන්ටෙන්ට් එක ෆයිනලි ප්‍රොජෙක්ට් එකක් විදිහට අපි හදාගන්න එක තමයි 12 වෙනි සතියේදී කරන්නේ. එතකොට ඒකේ ප්‍රැක්ටිකල් ඇක්ටිවිටි එකේ විදිහට තියෙන්නේ peer feedback session for project refinement. ඔය අපේ තියෙන අපි දැන් මේ කරන කෝස් එක ගැන ඔයාලගේ ෆීඩ්බැක් එක, ඔයාලගේ අදහස මොකද්ද? සහ තව වර්ධනය විය යුතු දේවල් සහ සමහර නොගැලපෙන දේවල් තියෙනවා නම් ඒවා අයින් වෙලා, සහ ඔයාගේ දැනුම ඔයා දැන් ඉන්න මට්ටමට වඩා යම් කිසි ප්‍රමාණයක් මම හිතන්නේ ඉතාමත් හොඳ ප්‍රමාණයකින් ඔයා වැඩි වෙලා තියෙනවා. අනිවාර්යෙන් මේක වෙන 11 වෙනි සතිය වෙද්දී. එතකොට ඔයා ඒ තුලින් ගොඩනගාගත්ත දැනුම මේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක තුළ ඔයාට පෙන්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි සති 12ක ඒ කියන්නේ මාස 3ක මේ කෝස් එක ඉංග්‍රීසි භාෂාවේ ආවරණය විය යුතුම කොටස්. විශේෂයෙන් ඔයාට බය නැතුව තැනක කතා කරන්න, බය නැතුව ලියන්න, සහ ඔයාගේ අයිඩියා එක තව කෙනෙක්ට බය නැතුව කියන්න, සමාජය ඇතුළත ඉංග්‍රීසියෙන් කතා බහ වෙද්දී අර නිකන් අපි පිටිපස්සට වෙන්නේ නැතුව හරිම හිතේ විශ්වාසවන්ත කොන්ෆිඩන්ට් විදිහට කතා කරන්න මේක ඔයාට අනිවාර්යෙන් උදව්වක් වෙයි කියලා හිතනවා. හරි. ඔන්න ඕක තමයි මෙතන සමරයිස් කරලා තියෙන්නේ කෝස් ස්ට්‍රක්චර් එක විදිහට. සති 12 අපි මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක. හරි. කලිනුත් කෝස් ඩීටේල්ස් වලදී මේ දේවල් කියවුණා. කෝස් එකේ ඩියුරේෂන් එක සති 12යි. ඔන්ලයින් තියෙන්නේ. එතකොට අපේ ටාගට් ඔඩියන්ස් එක කිසිම ભેදයක් නැහැ. ඕනම වයස සීමාවක එක්කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන්. කිසිම ප්‍රීරික්විසයිට් එකක් නැහැ. and assessment වලිනුයි ෆයිනල් ප්‍රොජෙක්ට් වලිනුයි යම්කිසි ලකුණු ප්‍රමාණයක් එකතු වෙනවා. දැන් ඇත්තටම අපි උගන්වන දේ අපිට යූස් කරන්න සහ අපි ඒවා විභාගයක් තුලින් හෝ වේවා, පුංචි එක්සර්සයිස් එකක් තුලින් හෝ වේවා, අපි ඒවා ක්‍රියාවට නංවද්දි තමයි අපිට දැනුම් වැඩි කරගන්න පුළුවන්, අලුත් දේවල් එකතු කරගන්න පුළුවන්. එතකොට මේ අන්තිම 12 වෙනි වීක් එකේදී කරන ෆයිනල් ප්‍රොජෙක්ට් එකෙන් ඒ ඔක්කොම ලකුණු වලින් 30%කුත් ඒ අතරතුර හැම සතියකම හරි පුංචි එක්සර්සයිස් එකක්, අසයින්මන්ට් එකක්, චූටි දෙයක් තුලින්ම එකතු වෙන ලකුණු වලින් 70%ක් කවර් වෙනවා. හරි. මේක යට පුංචි වාක්‍යයක් ලියලා තියෙනවා. This course will transform your English into a seamless flow. ඔයාගේ දැනට තියෙන ඉංග්‍රීසි දැනුම හෝ වේවා, ඔයා ඉංග්‍රීසි ගැන කිසිම හිතේ ඒ කියන්නේ ලොකු දැනුමක් නැතුව ආවත් සහ දැනුමක් ඇතුව ආවත්, ඒ කොහොම වුණත් ඉංග්‍රීසි කියන එක seamless flow එකක්. ඒ කියන්නේ දිගටම ගලාගෙන යන දෙයක්, නවතින්න නැතුව ගලාගෙන යන ෆ්ලෝ එකක් ඒ තරම් ලේසියෙන් ගලාගෙන යන දෙයක් බවට අපි පත් කරනවා. සහ ඔයාට අහන්න, ලිසන් කරන්න, ඔයාට ලියන්න, ඒ වගේම ඕන ආටිකල් වගේ දෙයක් කියව ගන්න සහ බය නැතුව කතා කරන්න අනිවාර්යයෙන්ම ඔයා මේක තුල මේ මාස 3 ඇතුළත හරියට වැඩ කරොත් සහ අපි ඔයාලට දෙන හැම දෙයක්මත් එක්ක අනිවාර්යෙන් ඔයාලට පුළුවන් වෙනවා. සහ හැබැයි ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ මේ මොනා කරන්නත්. අනිවාර්යෙන් ඉංග්‍රීසි කියන්නේ ප්‍රැක්ටිස් එක තිබ්බොත් අපිට කතා කරගන්න පුළුවන්, ලියන්න පුළුවන් දෙයක්. සහ ඒ හැම දෙයකටම වඩා ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාව තියෙන්න ඕනේ. හරි. මේ අර මං කිව්ව ඇසෙස්මන්ට් මෙතඩ්ස්, ඒ කියන්නේ අපි ක්ලාස් එක ඇතුලේ කන්ටිනියස්ලි වෙන සමහර ඇසෙස්මන්ට්ස් තියෙනවා. ක්ලාස් ඇතුලේ වෙන ක්විසස්, ඇක්ටිවිටීස්,
ආයේ අන්තිමටම වෙන ෆයිනල් ප්‍රොජෙක්ට් එක මේ හැම දෙයකින්ම ලකුණු එකතු වෙන විදිහ තමයි මෙතන තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ ස්ලයිඩ් එක අප්ලෝඩ් කරයි WhatsApp group එකට. එතකොට ඔයාලට ආයේ බලා ගන්න ඕන උන WhatsApp group එකෙන් බලන්න පුළුවන් ලකුණු වෙන විදිහ. හරි. එහෙනම් මම හිතන්නේ කෝස් එකේ ඔරියන්ටේෂන් එක කවර් වෙන්න ඕන කොටස් කෝස් ඩීටේල්ස් මම හිතන්නේ ඔක්කොම වගේ කවර් වුණා. තවත් මොන හරි ප්‍රශ්න තියෙනවනේ මම හිතන්නේ ගෲප් එකේ නම්බර් එකක් තියෙනවා ඒකෙන් දැනගන්න පුළුවන්. ඉතින් දැන් අපි කෙලින්ම ඔව් ඊළඟ කොටසට යමු. දැන් අපි ඔරියන්ටේෂන් කොටස කෝස් ඩීටේල්ස් පැහැදිලි කරන කොටස හරි. දැන් අපිට තියෙන්නේ ඊළඟ කොටස. ඒ කියන්නේ අපි මුලින්ම තියන්නේ alphabetic එකයි සහ its pronunciation. So just read this quote. If you're not willing to learn, no one can help you. If you're determined to learn, no one can stop you. හැමතිස්සෙම අපේ හිතේ තියෙන ඕන අදිෂ්ඨානයක් ඉගෙන ගන්න. එහෙම වුණොත් තමයි අපිට ඉගෙන ගන්න පුළුවන්. තව කෙනෙක්ට ඇවිල්ලා අපිට බලෙන් ඔලුවට දාලා අපිට උගන්වන්න බෑ. අපි වැඩ කරොත් තමයි අපිට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ කෝස් එක හෝ වේවා ඕනම දෙයක් අපි ආසාවෙන් සහ ඒ හැම දෙයකටම අපි වැඩ කරොත් තමයි අපිට ඉගෙන ගන්න පුළුවන්. So අපි මේ පටන් ගන්න යන දේ ගොඩක් ආසාවකින් හිතේ අර අපි කියන්නේ අදිෂ්ඨානින් යුක්තව පටන් ගන්න ඕනේ. හරි. ඒ කෝට් එකත් එක්කම අපි යන් ඊළඟ ස්ටෙප් එකට. මේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක මම හිතන ඕනම කෙනෙක් ඒක දන්නවා. ඇල්ෆබෙට් එකේ අපේ අකුරු 26. හරි. ඊළඟට මේක තමයි තියෙන වැඩේ. මම හිතනවා මේක කරන්න පුළුවන් නම් හොඳයි අනිවාර්යයෙන්. මේ හැම සතියෙම නෝට් එකක් ඔයා ගහ ගන්නවනම් ඔයා නෝට් එකක් මේන්ටේන් කරනවා නම් පුළුවන් තරම් ඔයා ඒකේ අග හෝ වේවා ඉස්සරහ හෝ වේවා තියාගන්න vocabulary වලට. ඔයා දන්නේ නැති වචන හම්බුනොත් ඔයාට ලියන්න. ඔයාට ඒ කියනවා තේරුම දන්නේ නැති වචනයක් හම්බුනොත් ඒක ලියන්න. එතකොට ඔයාගේ මතකයට ඒක යනවනේ. එතකොට දැන් ඔයා අද වචන 5ක් ඉගෙන ගත්තත් අලුතින් ඔයාට පුළුවන් දවස් ගානේ හරි නැත්නම් අඩුම තරමින් සෙෂන් වලට සම්බන්ධ වෙන වාර ගානේ හරි අලුත් වචන කීපයක් හරි එකතු කරගන්න. ඒකට දැන් අද දවසේදීත් ඔයාට යම්කිසි වචන ප්‍රමාණයක් එකතු වෙයි ඉස්සරහටත් එකතු වෙයි. එතකොට ඉංග්‍රීසි භාෂාව තුළ ඔය අලුතින්ම ඉගෙන ගන්න වචන ප්‍රමාණය එකපාරම වැඩි වෙනවා. ඉංග්‍රීසි භාෂාව තුළ අපි කතා කරනවා වගේම ඒ අතරතුර ලස්සන වචනයක් දෙකක් දාලා කතා කරන්නත් තවත් ඔයාට හැකියාව එකකින් වැඩි වෙනවා. හරි. ඉතින් දැන් මේ අකුරු විෂය හැමෝම දන්නවනේ. හරි. ඊළඟට okay, I'll write one word for a letter. ඊළඟ ස්ලයිඩ් එකේ ඉන්න මේ අකුරු 26ට එක වචන ගන්න මම ලියලා තියෙනවා. හරි. දැන් ඔයාගේ වැඩේ තමයි ඒ අකුරු 26ට එක වචන ගන්න තව ඔයත් හොයලා ලියන්න. සමහරට ඔයා දන්න වචන වේවා, දන්නේ නැති වචන වෙන්න පුළුවන් හොයලා හරි ලියනවනම් එහෙම ලියන්න. දැන් බලන්න අද මෙතන වචන 26ක් තියෙනවා. සමහර විට මේ වචන ඔක්කොම දන්න අය ඉන්නත් පුළුවන්. සමහර විට ඔබ සමහරක් වචන නොදන්නව වෙන්න පුළුවන්. එතකොට නොදන්න වචනයක් තියෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. එතකොට අපි කරන්න ඕනේ අර කිව්වා වගේම නෝට් ඩවුන් කරගන්න. මේ වචනේ අපි හිතමු දැන් මෙතන තියෙන වචනේ මම achieve කියන වචනේ තේරුම දන්නේ නැහැ කියලා. හරි. achieve කියන්නේ සාර්ථක වෙනවා. නැත්නම් මගේ ඉලක්කයක් කරා ළඟා වෙනවා කියන එක. මෙන්න මේ විදිහට නෝට් ඩවුන් කරගන්න. ඔයාගේ vocabulary එකට එකතු කරගන්න අලුත් වචන. මොකද ඔයා වචන දන්න තරමට ඔයාට පුළුවන් තවත් ඔයා දැන් කතා කරන ප්‍රමාණයටත් වඩා හොඳින් කතා කරන්න. ඔයා දෙයක් ලියද්දි බොහොම ක්‍රියේටිව් විදිහට ලියන්න. ඔයා දැන් ලියනවට වඩා යම්කිසි චුට්ටක් හරි දෙයක් ක්‍රියේටිව් විදිහට ලියන්න. හරි. එතකොට මෙතන මම ලිස්ට් ඩවුන් කරලා තියෙනවා වචන 26ක්. achieve සාර්ථක වීම, brave බය නැතිකම අපි නිර්භීතකම කියන එක. එතකොට catch අපි අල්ලනවා. දැන් බලන්න මේ dual කියන වචන එහෙම ගොඩක් වෙලාවට ඔබ නොදන්නව වෙන්න පුළුවන්. අපි ජීවත් වෙනකොට අපි කියන live වගේ වචන කියනවනේ. ඒත් මේ dual කියන්නේ අපි ජීවත් වෙන වචන. empower, feed, grow, honest, inspire, journey, keep, love, misuse. මේ බලන්න මේ වචන ටිකෙන් ඔබ නොදන්න වචනයක් තියෙනවා නම් මේ වෙද්දි ඒක ඔයාගේ vocabulary list එකට add කරගන්න. සහ ඒකේ සිංහල තේරුම වචනය සහ ඒකේ සිංහල තේරුම මේ දෙකම ලියන්න. එතකොට ඔයාට පුළුවන් දැන් කෙනෙක් මේ වචන යූස් කරනවා නම් කවුරු හරි කතා බහ කරද්දී අපි ඒකේ තේරුම දන්නේ නැත්නම් අපිට දැනගන්නත් පුළුවන්. ඒ වගේම අපි යූස් කරද්දී අපි වාක්‍යයක් හදද්දී
මේ වචන පාවිච්චි කරගන්න අපිට පුළුවන් වෙනවා. හරි. මේ ඊළඟ වචන සෙට් එක. හරි. දැන් අපි යමු අපේ ප්‍රැක්ටිස් වැඩේට. Then it's your turn. Let's see from A to Z together. Building vocabulary and confidence. අපි වචන අපි දන්න ප්‍රමාණය අනුව අපේ ඉංග්‍රීසි කතා කරද්දී සහ ලියද්දී හිතේ ඇති වෙන confidence එක වැඩි. අපි වචන දන්න තරමට අපිට තව කෙනෙක් කියන ඉංග්‍රීසි, තව කෙනෙක් කතා කරන ඉංග්‍රීසි තේරුම් ගන්න පුළුවන් වෙනවා. සහ අපි වචන දන්න තරමට තමයි අපිටත් ඒවා භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කතා කරද්දී වැදගත්ම දෙයක් තමයි vocabulary කියන එක අපි ගාව ඉතාමත් හොඳ මට්ටමක තියාගන්න එක. හරි. අන්තිම පොයින්ට් එක practice speaking, spelling and learning new words. So that's your time. හරි. දැන් ඔයාට පුළුවන් මේ අකුරු 26ටම හරි නැත්නම් ඔයා දන්නේ නැත්නම් ඔයාට පුළුවන් අකුරු ප්‍රමාණයකට හරි වචන ඔයාගේ ඔයා දැන් නෝට් ඩවුන් කරගන්නවා නම් හෝ වේවා anyway ඔයා ටයිප් කරලා දානවා නම් හෝ වේවා කැමති විදිහකින් වචන මේ ග්‍රිඩ් එකට ඇඩ් කරන්න මේ ටේබල් එකට ඔයාගේ වචනිකුත් ඇඩ් කරන්න මේ අන්තිම තියරිටිකල් එක්සැම්පල් එකට සහ ඒකේ සිංහල තේරුම ඒ ගාවෙම ලියා ගන්න අනිවාර්යයෙන්. එතකොට ඔයාට අද දවස තුල අර්ධම තරමේ අලුත් වචන 5ක් 6ක් හෝ අනිවාර්යෙන් හම්බෙයි කියලා මම හිතනවා. හරි ඒකට චූටි වෙලාවක් දෙන්නම්. හරි. විනාඩි 5ක් හෝ 10ක් වගේ දෙන්නම්. පුළුවන් නම් chat එකට message එකක් දාන්න. අපි හිතමු දැන් ඒ වලට මම achieve කියලා තියෙනවා. තව ඒ අකුරෙන් පටන් ගන්න වචන ගොඩක් තියෙනවානේ. rise, awake, accomplish, accurate, accept වගේ වචන විශේෂයෙන් එදිනදා භාවිත වෙන වචන ගොඩක් තියෙනවා. අන්න ඒ වගේ පුළුවන් නම් ඔයාලා chat box එකට message එකක් දාන්න. නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ notebook එකක note down කරගන්න අලුත් වචන. සහ මේ වචන වලින් ඔයාලා නොදන්න වචන තියෙනවා නම් මේ විනාඩි 5 ඇතුළත ඒ වචනේ සහ ඒකේ සිංහල තේරුම ලියා ගන්න. හරි. මම හිතනවා මේකේ තියෙන ඔයාලා දන්නේ නැති වචන සහ ඔයාලගේ අලුත් වචන ඔයාලගේ vocabulary list එකට ඔයාලා දැන් එකතු කරගන්න ඇති.
අපි එහෙනම් අද පාඩ් එකේ ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස තමයි myself. කොහොමද අපි තව කෙනෙක්ට සහ අපි වර්ක් කරන තැනක හරි අපිව මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරන්නේ. එතකොට මේ සෙෂන් එක පටන් ගත්තේ මම මුලින්ම කිව්වා මගේ නම චේතනා පෙරේරා. මම දැනට ඉගෙන ගන්නේ ජෙෆ්නා යුනිවර්සිටි එකේ ඉංජිනේරිං ෆැකල්ටි එකේ කියලා. ඉතින් අපි ඕක කොහොමද තව කෙනෙක්ට කියන්නේ? සහ ඔයා ගැන කොහොමද ඔයා තව කෙනෙක්ට කියන්නේ? මුලින්ම අපි කෙනෙක් තමන් ගැන ඇහුවොත් කොහොමද මුලින්ම අපිට එන ඉම්ප්‍රෙෂන් එක කොහොමද මම ටක් ගාලා එක හරිම කොන්ෆිඩන්ට් පිට ඉංග්‍රීසි වලින් කියන්නේ කියන එක තමයි දැන් අපි කතා කරන්න යන්නේ. හරි. එතකොට අපිට දැන් එකපාරක් මට කියන්න පුළුවන් my name is චේතනා. හැබැයි මට ඔක කියන්න පුළුවන් එකම විදිහ ඒක නෙවෙයි. ඉංග්‍රීසි වලදී අපිට ඒක තව ආකාර කීපයකින්ම කියන්න පුළුවන්. I'm චේතනා, my name is චේතනා, likewise. එතකොට මගේ නම, වයස, මම ඉන්නේ කොහෙද, සහ මම කියන්නේ මම දැනට ඉගෙන ගන්න කෙනෙක්ද, මම ඉගෙන ගන්නවා නම් කොහෙද ඉගෙන ගන්නෙ, සහ මම වැඩ කරන කෙනෙක්ද, මොකද්ද මගේ ප්‍රොෆෙෂන් එක, මේ හැම දෙයක්ම අපි එකින් එක පිළිවෙලට කියන්න ඕනේ. මුලින්ම මං ඉන්න තැන කියලා නෙමෙයි මගේ නම කියන්නේ. මුලින්ම තමන්ගේ නම කියන්න. හරි. එතකොට අපි myself කියන එක අපි තැනක එක්ක ලියනවා නම් සහ කියනවා නම් මම points 5ක් යටතේ මේක පිළිගස්සලා තියෙනවා. ඒ කියන්නේ අපි කතා කරන points කොයි විදිහටද එන්න ඕනේ කියන එක. හරි. එතකොට ඔයාලගේ අපි කිව්වා ඉංග්‍රීසි කියන එක ලියලා විතරක් බෑ. අපි ඒක අනිවාර්යෙන් කතා කරන්නත් ඕනේ. මොකද අපි කතා කරන තරමට තමයි අපේ ප්‍රොනන්සියේෂන් හැදෙන්නේ. අපි කතා කරන වචන ශබ්ද කරන විදිහ ලක්ෂණ වෙන්නේ. අපි කතා කරන විදිහ ඉතාමත් පැහැදිලිව සහ පැටලෙන්නේ නැතුව අපිට කතා කරගන්න පුළුවන් වෙන්නේ අපි ප්‍රොනන්සියේෂන් කියන එක හොඳට ප්‍රැක්ටිස් කළොත්. එතකොට දැන් අපේ පළවෙනිම වැඩේ තමයි මේ myself කියන එක. දැන් මේ අපි කතා කරන්න යන points වලින් තමන් ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් පොඩි පැරග්‍රාෆ් එකක් ලියන එක සහ ඒක කටපාඩමින්වත් නෙවෙයි. ඒක බොහොම තමන් විසින්ම අර හිතලා කියනවා වගේ. හරිම අවබෝධයෙන් ඒක කතා කරන්න පුළුවන් වෙන එක තමයි අපේ පළවෙනි මේ වීක් එකේ අපේ ගෝල් එක අපේ අසයින්මන්ට් එක විදිහට ගන්න ඒක තමයි. හරි. පළවෙනි පොයින්ට් එක ඉන්ට්‍රොඩක්ෂන්. එතකොට අපි ඒකෙදි නම, ඒජ්, ඔයා කොහෙද ඉන්නේ, ඔයා ඊළඟට ඔයා කොහෙද ජීවත් වෙන්නේ, and something simple about yourself. ඔයා ගැන හරිම සිම්පල් විස්තරයක්. එතකොට මම කියනවා නම් මං ගැන my name is Chetana, I'm 23 years old and I'm from Venapur. එතකොට මෙතනදී තමන්ගේ නම කියන්න my name is කියලාත් අපිට use කරන්න පුළුවන්. I'm කියලා use කරන්න පුළුවන්. My name is Chetana or else I'm Chetana. එතකොට ඔයාගේ වයස කියන්නත් ඒ වගේමයි. දැන් මම මෙතනදී මුලින්ම කිව්වේ I'm 23 years old. ඒත් මට කෙලින්ම ඕනනම් කියන්න පුළුවන් I'm 23. or else තව ආකාරයකට අපිට කියන්න පුළුවන් I'm 23 years of age. අන්න ඒ විදිහට අපිට කැමති විදිහකට කතා කරන්න පුළුවන්. තමන් ඉන්න තැන කියද්දී වුණා I'm from Venapur or else I live in Venapur. මේ එක එක විදිහ වලට අපිට අර චූටි සිම්පල් විස්තරයක් වුණත් හරි ලස්සනට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න මේක හතරවෙනි සෙන්ටෙන්ස් එකේදී කතා කරලා තියෙන ෆැමිලි එක ගැන. මගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද කියන එක බලන්න. මගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා නම් අපිට ඒක කියන්න පුළුවන් there are 4 members in my family. නැත්නම් තවත් එක අපිට පොඩ්ඩක් ලස්සන කරලා කියන්න පුළුවන් my family consists of 4 members. අන්න ඒ විදිහට දැන් අපි ගොඩක් ඉස්කෝලවල ළමයි ලියනවනේ ගොඩක් ජෙනරලි අපි යූස් කරන ෆේස් එක තමයි there are 4 members in my family. හැබැයි ඔයාට පුළුවන් ඊට වඩා තව පොඩ්ඩක් අලුත් දෙයක් ඔයාගේ ඉංග්‍රීසි ඔයාගේ knowledge එකට ඔයාගේ ඉංග්‍රීසි knowledge එකට ඔයාගේ දැනුමට එකතු කරගන්න. එතකොට ඔයාට ඔයා මෙච්චර කල් ඉස්කෝලේදී හෝ වේවා කොහේ හරි ඔයාගෙන පැරග්‍රාෆ් එකක් ලියවනම් there are 3 or 4 members in my family. Then now you can tell it like that my family consists of 4 members. අන්න ඒ වගේ ඔයාගේ තියෙන ඉංග්‍රීසි දැනුම තව පොඩ්ඩක් වර්ධනය කරගන්න, තව පොඩ්ඩක් අලුත් කරගන්න. ලෝකයේත් එක්ක යන නවතාවයන් යන්න දැන් මෙතන ඉඳන් අපි පටන් ගමු. හරි. හැබැයි දැන් ඔයා ඉස්කෝලේ ගිහින් ඉවර කෙනෙක්. එතකොට ඔයා ඉස්කෝලේ ගිහින් ඉවරයි. එතකොට ඔයාට කියන්න පුළුවන් එක I studied at Venapur Holy Family Convent. ඔයා නැත්නම් තාම ඉස්කෝලේ යන කෙනෙක් නම් my school is Venapur Holy Family Convent.
likewise ඔයාට ඔයා දැන්ට ඉස්කෝලේ යනවනම් අන්න එහෙම කියන්න පුළුවන්. හැබැයි ඔයා දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඉවරව දැන් වර්ක් කරන කෙනෙක් නම් එතකොට ඔයාට ඔයාගේ ප්‍රොෆෙෂන් එක ගැන. ප්‍රොෆෙෂන් එක කියන්නේ ඔයාගේ රැකියාව. දැන් ඔයාගේ vocabulary list එකට තව වචනයක් එකතු කරගන්න පුළුවන්. ප්‍රොෆෙෂන් කියන වචනම මෙච්චර කල් දැනගෙන හිටියේ ජොබ් කියන වචනෙන් නම් තව කැට් කියලා අපි කියනවනම් ජොබ් එකට තවත් සමාන පදයක් දැන් ඔයාට ලියා ගන්න පුළුවන් අර ඔයාගේ කලින් ලියුව vocabulary list එකෙන් මොකද්ද ප්‍රොෆෙෂන්. ප්‍රොෆෙෂන් කියන්නේ රැකියාවට. එහෙනම් දැන් මෙතනදී ඔයා කවුද? I'm a teacher, I'm a doctor, I'm a professor, and like I'm a labor. අන්න ඒ විදිහට ඔයාට ඔයාගේ ප්‍රොෆෙෂන් එක ඇඩ් කරගන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි අපි තමන් ගැන කියද්දී අර සිම්පල්ම තොරතුරු ටික කියන්නේ. හරි. දැන් අපි චුට්ටක් අපේ ප්‍රිෆරන්සස් එහෙම ඇඩ් කරන්නයි යන්නේ. එතකොට ඒ දේවල් වලදී විශේෂයෙන් ළමයෙක් කියලා ගමු. ළමයෙක්ට නම් තමන් කැමතිම විෂය මොකද්ද? ඔයාගේ වැඩියෙන්ම කරන්න ආස දේ මොකද්ද? අන්න ඒ වගේ දේවල් myself කියන එක තුළට ඔයාට ඇඩ් කරන්න පුළුවන්. සහ දිනදා ජීවිතයේදී කෙනෙක් අපෙන් ඇහුවොත් මොන හරි දෙයකට ඔයා මේකට දාස නැත්නම් මේකට දාස ඔයා මොනා කරන්නද පුතේ අන්න ඒ වගේ දේවල් වලට ඇහුවොත් උත්තරයක් දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. හරි. දැන් අපි කියමු මම ආසයි ඉංග්‍රීසි ඉගෙන ගන්න. අන්න ඒ වගේ දෙයක් වුණාම දැන් කෙනෙක් වගෙන් ඇහුවොත් සහ ඔයාගෙන තොරතුරක් දෙද්දී ඔයා ආස දෙයක් ඇඩ් කරනවා නම් මම ආසයි ඉංග්‍රීසි ඉගෙන ගන්න මම ආසයි ඉංග්‍රීසි වලට අන්න ඒක අපි කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි කියනවා I like English, I love English මේ වගේ කියනවානේ. හරි. දැන් ඔන්න අපි කරන්නේ අපෝ අර my family members ගැන කතා කරා වගේ වැඩක් නේ. අපි කලින් family members ලා ගැන පොඩි කාලේ ඉඳන් කතා කරන් ආ විදිහක් තියෙනවානේ. ඊට වඩා අපි චුට්ටක් අලුත් දෙයක් ඉගෙන ගත්තා. හරි. මෙතනත් අපි කරන්නේ නැහැ ඒක. දැන් මම ඉංග්‍රීසි වලට කැමති කෙනෙක් I like English or love English කියලා කියනවනම් හැබැයි දැන් අපි චුට්ටක් එක ඇඩ්වාන්ස් විදිහට කියන පොඩක් ලස්සන විදිහට. අපිට කියන්න පුළුවන් I'm keen on English. මම ආසයි ඉංග්‍රීසි වලට. නැත්නම් මම උනන්දුයි ඉංග්‍රීසි වලට. ආයෙ අපිට කියන්න පුළුවන් I'm interested in English. මම ඉංග්‍රීසි වලට කැමතියි කියන එක I like English කියන වෙනුවට තව පොඩ්ඩක් ලස්සන කරලා අපිට කතා කරන්න පුළුවන්. අන්න ඒක තමයි ඉංග්‍රීසි භාෂාවේ අපි කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න බෑ. අපිට අලුත් දේවල් එන්න ඉගෙන ගන්න පුළුවන්. අපි පුංචි කාලේ ඉඳන් කතා කරන සාමාන්‍ය විදිහක් තියෙනවා. අපි ඉස්කෝලේ වලින් හෝ ඒවා මොනම විදිහකින් ඉගෙන ගන්න විදිහක් වල හැබැයි අපි තව පොඩ්ඩක් ඒක ඇඩ්වාන්ස් කරලා තව පොඩ්ඩක් ලස්සන කරලා හරිම ක්‍රියේටිව් විදිහට අපිට කතා කරන්න ඉගෙන ගන්න පුළුවන් දැන්. හරි. ආයේ මම ඔන්න තව ප්‍රිෆරන්ස් එකක් ඇඩ් කරලා තියෙනවා ඒකේ. I have so many friends, so there are so many friends in my life. මට ගොඩාක් යාළුවෝ ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒකත් ප්‍රිෆරන්ස් එක. දැන් මෙතනදී මේ දෙකම නෙමෙයි. ඔයාලට ගැලපෙන විදිහට ඒක ඔයාලගේ ප්‍රිෆරන්ස් එක ගලපලා මේ phrases නැත්නම් මේ අලුතින් ගත්ත වචන මේ interested in, keen on කියන වගේ phrases ඇඩ් කරලා ඔයාට ඔයාගේ idea එක ලස්සනට ලියා ගන්න පුළුවන්. හරි. ඊළඟට daily life or hobbies. ගොඩක් වෙලාවට අපි myself කියන එක ඇතුළේ කතා කරන දෙයක් නේ hobby එකක් කියන්නේ. ඔයා මොනවටද වැඩිම කරන්න ආස වගේ. එතකොට අපි පොඩි කලින් නම් කියනවා my most favorite hobby is singing. Likewise මොකක් හෝ hobby එකක් වේවා අපි කියනවා. එතකොට ඔයාට ගොඩක් hobbies තියෙනවා ඔන්න ඔයාට ඇඩ් කරන්න පුළුවන්. I have so many hobbies such as කියලා ඔයාට පුළුවන්. අර ඔයා කැමති hobbies singing, collecting stamps අන්න ඒ වගේ එකට එකතු කරලා ගොඩක් කියන්න. ආයෙත් මෙන්න මෙතන මම අන්තිමට දාලා තියෙනවා when I have a leisure. when I have a leisure. ඒකේ තේරුම මට නිවාඩු වෙලාවක් තියෙදි මට ෆ්‍රී වෙලාවක් තියෙදි කියන එක. එතකොට ඔයාට ඕනම් පුළුවන් ඔයා ඩිස්වාගේ ලියන හෝ කියන ඩිස්ක්‍රිප්ෂන් එක ඇතුළේදී හරිම ලස්සනට ඒ ෆේස් එක ඇඩ් කරගන්න. when I have a leisure I would like singing. I would like to sing with my friends. I would like to play with my friends. අන්න එහෙම when I have a leisure කියන චූටි ෆේස් එක ඇඩ් කරලා තව ලස්සන වචනයක් කියන්න පුළුවන්. හරි. ඊළඟට අන්තිමට dreams and goals. සාමාන්‍ය අපි පොඩි කාලේ ඉඳන් ලියන එකත් අපි අන්තිමට ලියන්නේ මම අනාගතයේදී ගුරුවරියක් වීමට කැමැත්තෙමි. අන්න ඒ වගේ දෙයක් නේ. හරි. එතකොට අපි dream එක goal එක වේවා. අපි ඒක ඉංග්‍රීසියෙන් ලියන්නේ පොඩි කාලේ ලියන්නේ අපි කොහොමද? I like to be a teacher in future. අන්න ඔය වගේ දෙයක් නේ ලියන්නේ. හරි. ඒකත් දැන් අපි චුට්ටක් තව ටිකක් ලස්සන කරලා ලියන්න යන්නේ. ඒක අපිට ලියන්න පුළුවන්
අපේ goal එක හරියට මොකද? My goal is to be a teacher. මගේ goal එක මගේ main goal එක teacher කෙනෙක් වෙන්න. ඕකම කියන්න පුළුවන් තව විදි දෙකක් මම මෙතන ලියලා තියෙනවා. My ambition is to be a teacher. ඒ ambition කියන්නේ goal කියන්නේ දෙකම මගේ අදිෂ්ඨානය. ambition එක මගේ අදිෂ්ඨානය ගුරුවරියක් වීම. ආයේ තවත් ලස්සන phrase එකක් මෙතන use කරන්න පුළුවන්. My earnest aspiration is to be a teacher, or else my earnest aspiration is to be an engineer. Likewise, earnest aspiration බලන්න එතනදී ඔයා හරි ලස්සන phrase එකක් ඉගෙන ගත්තා goal එක වෙනුවට කියන්නේ. My goal is to be a teacher කියනවා වෙනුවට my earnest aspiration is to be a teacher කියන්න ඔයා හරි ලස්සන phrase එකක් අන්න එතනදී ඉගෙන ගත්තා. එතකොට මේකත් ඔයාගේ vocabulary list එකට අනිවාර්යෙන් add කරගන්න. අලුතින් phrase එකක්. goal කියන වෙනුවට අපිට කතා බහ කරද්දී හෝ ලියද්දී හෝ use කරන්න පුළුවන්. හරිම ලස්සන phrase එකක්. තමයි my earnest aspiration. හරි. මේ විදිහට මේ වගේ චූටි points එකතු කරලා හරිම ලස්සනට මුලින්ම myself කියන ඔයා ගැන කියන්න පුළුවන් introduction එක මුලින්ම හදාගන්න පුළුවන්. හරි. ඊළඟට මම පෙන්නන්න මම මේ වගේ ලියපු introduction එකක් about myself මං ගැන ලියපු එකක්. අන්න ඒකෙන මං හිතන්නේ ඔයාලට තව අලුත් වචන ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ගන්න. සහ මේ phases අනිවාර්යෙන් ඒක ඇතුළේදීත් හම්බෙයි. සහ අපි ඊළඟට කරන්න යන්නේ කොහොමද? තමන් ගැන introduction එකක් ලියන එක. එතකොට මේක ලිව්වන් පස්සේ අනිවාර්යෙන් ඔයා self study කරන්න ඕනේ. self study කරනවා කියන්නේ මෙතනදී කටපාඩම් කරනව නෙවෙයි. ඒක කියන්න පුරුදු වෙන්න ඕනේ. pronounce කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපේ මේක ඊළඟට කරන්න අපි ලියන එක ලියලා pronounce කරන්න. දැන් ඇත්තටම මට පේන්නේ නැහැ නේ ඔයාලා pronounce කරනවා කියලා. අපි pronounce කරන්න තමයි අපි ඒක කතා කරන්න තමයි අපි කතා කරන විදිය ලස්සන වෙන්නේ. අපි අර මගින් කැඩි කැඩි කතා කරන්නේ නැතුව අපි කතා කරන ඉංග්‍රීසි හරිම flow එක යනවා වගේ ගලාගෙන යනවා වගේ එන්නේ. එතකොට ඊළඟට අපි කරන්න යන්නේ අපි myself ඒ කියන්නේ ඔයාගෙන introduction එකක් ඔයා ලියනවා. ඒ ලියන්න කලින් මම ලියපු example එක පෙන්නනවා. ඒකිනුත් අනිවාර්යෙන් ඔයාලට ගන්න දෙයක් තිබ්බොත් අරගෙන හරි ලස්සන මේ වෙනකම් මම හිතන්නේ ඔයා අලුත් වචන දෙක තුනක් හරි අද ඉගෙන ගන්න නැති. අලුත් ෆේස් එකක් හරි ඔයා ඉගෙන ගන්න නැතිනේ. හැබැයි ඔයා මේ දේවල් use කරේ නැත්නම් මේ දේවල් අනිවාර්යෙන් ටික දවසක් ඇදුවට අමතක වෙයි. ඉතින් ඔයා අද ඉගෙන ගත්තේ වචන හෝ වේවා අද ඉගෙන ගත්ත අලුත් ෆේස් එකක් හෝ වේවා ඒවා අදම use කරන්න පුළුවන් තරම් try එකක් දෙන්න. අදම ඔයා දැන් ඉගෙන ගත්තා නම් my earnest aspiration කියලා. එහෙනම් මේ ෆේස් එක අද ලියන introduction එකේදී කොහොම හරි add කරන්න. කොහොම හරි ආපස්සට බලලා හරි add කරන්න පුළුවන් තරම් try එකක් දෙන්න. ඔයා ඉගෙන ගත්ත දේ ඔයා use කරන තරමට තමයි ඒක ගොඩක් අවධාරණය වෙන්නේ. ඒක ඔයාට use කරන්න ලේසි වෙන්නේ නැත් හැමදාම මතක හිටින්න. හරි. තව මං චූටි දෙයක් අන්තිමට ලියලා තියෙනවා. අන්තිමට conclusion. අවසානයේදී ඔයා කැමති නම් ඔයාට පුළුවන් පොඩි inspiration or පොඩි hope එකක් add කරන්න. අපි පොඩි කාලේ ලියන්නේ මේ මම කැමති මගේ රටට ලොකු වෙලා සේවය කරන්න. අන්න ඒ වගේ පොඩි quote එකක් පොඩි inspiration quote එකක් ඔයාට කැමති නම් myself introduction එකේ අන්තිමට add කරන්න පුළුවන්. හරි. එතකොට paragraphs ලියද්දී ඔය තව අපිට ඔයා කියවලා තියෙනවා නම් ඔය articles වල එහෙම මේ වගේ වචන use කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වචන use කරාම ඔයා ලියන introduction එක තවත් අර්ථවත් විදිහට සහ තවත් පැහැදිලිව තව කෙනෙක් ඒක කියවුවාම මේක ලියලා තියෙන කෙනාට හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් නම් මේ වචන ටිකත් ඔයාට පුළුවන් විදිහට use කරන්න. බලන්න in fact as a matter of fact to be honest මේ තේරුම් වල තේරුම ඇත්ත වශයෙන්ම කියනවා නම් මම ඉංග්‍රීසි වලට කැමතියි. හරි. දැන් ඇත්ත වශයෙන්ම කියනවා නම් කියන වචනෙට කියන්න පුළුවන් විදිහත් ඔයා දන්නවා. මම ඉංග්‍රීසි වලට කැමතියි කියලා කියන්න පුළුවන් විදි ඊට චුට්ටකට කලින් ඉගෙන ගත්තා. I like English කියනවට වඩා I'm keen on English. I'm interested in English කියලා දැන් අපි ඉගෙන ගත්තා. හරි. දැන් අපිට එහෙනම් පොඩියට වාක්‍යයක් ගොඩනගන්න පුළුවන්. දැන් මම කියනවනම් ඇත්ත වශයෙන්ම මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතියි. නැත්නම් ඉගෙන ගන්නත් නෙවෙයි මම කලින් කිව්වා මම ඉංග්‍රීසි වලට කැමතියි. එතකොට මම මෙතන වචනයක් දාලා කියනවා in fact I'm keen on English. As a matter of fact I'm keen on English. To be honest I'm interested in English. අන්න ඒ වගේ හරිම අර්ථවත් සහ අර
සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට් කියන එකටම සීමා නොවුණු හරිම ක්‍රියේටිව් වාක්‍ය ගොඩනගන්න සහ ඒක ප්‍රොනවුන්ස් කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. හරි. තවත් ඔන්න ඊළඟට කියන අපි දිගින් දිගටම දෙයක් ගැන කතා කරනවා. ඒ කියන්නේ අපි වාක්‍යයකින් එහෙම නවත්තන්න නැතුව දිගින් දිගටම දෙයක් කතා කරනවා නම් අපිට යොදන්න පුළුවන් moreover, furthermore, looking ahead, in addition කියන වචන මෙතන දාලා තියෙන්නේ. ඒ වගේ වචන දාගන්නත් පුළුවන් යම් කිසි දෙයක් ගැන අපි තව දුරටත් කතා කරනවා. එතකොට මම දැන් ඔයා හිතන්න ඊළඟට දීලා තියෙන එක්සැම්පල් එකේදී අනිවාර්යෙන් මේ වචන එකක් හරි අනිවාර්යෙන් හම්බෙයි. මම myself එකේ මම ගැන කතා කරගෙන ඇවිල්ලා මට තවත් මොන හරි ඩීටේල් එකක් ඇඩ් කරන්න ඕන නම් මට පුළුවන් in addition කියලා කමාවක් දාලා ඒ ටික ලියන්න. මම කතා කරනවා නම් moreover වගේ දෙයක් දාලා කියන්න. හරි. දැන් අපි යන්නේ එක්සැම්පල් එකට. හරි. දැන් අපි මේ එක්සැම්පල් එක කියවලා සහ ඒකේ තේරුම් අරගෙන ඊළඟට අපේ වැඩේ තමයි තමන් ගැන චූටි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගොඩනගා ගන්න එක. එතකොට අද දවසේදී මම හිතනවා ඔයාලට මෙච්චර කල් තිබ්බ ඉංග්‍රීසි දැනුමට වඩා පොඩ්ඩක් හරි වැඩ දෙයක් අනිවාර්යෙන් හම්බෙන්නේ නැති. අඩුම තරමේ ඔයාගේ වොකැබුලරි එකට ඔයා දැනන් හිටි වචන ප්‍රමාණයට වඩා වචන දෙක තුනක් හරි වැඩිපුර හම්බෙන්නේ නැති සහ ඔයාට ඔයා ගැන හරිම කොන්ෆිඩන්ට් විදිහට සහ හරිම ක්‍රියේටිව් විදිහට ලියන්න සහ කියවන්න පුළුවන් වෙයි. හරි. මේක තමයි එක්සැම්පල් එක. ඔන්න අපි කතා කරපු පළවෙනි ෆේස් එක. I'm Chetana Pereira and I'm 23 years of age. P of age කියන ෆේස් එක අරන් තියෙනවා. කිලිම I'm Chetana Pereira අරන් තියෙනවා. I'm from Vennapuwa. ඔන්න මගේ බේසික් ඩීටේල්ස් තමයි පළවෙනියටම කියන්නේ. මගේ නම, වයස සහ මම කොහෙන්ද කියන එක. හරි. දැන් අපි මගේ ෆැමිලි මෙම්බර්ස් ලා මගේ ෆැමිලි එක ගැන කතා කරන්න අරන් තියෙනවා. අන්න එතකොට අපි අර අද අපි ඉගෙන ගත්ත අලුත් ෆේස් එක දාගෙන තියෙනවා. My family consists of 4 members. හරි. ඔන්න ওই ටික අපි කලිනුත් කතා කරා. ඊළඟට තවත් හරි ලස්සනට ලියලා තියෙනවා තව ෆේස් එකක්. I'm glad to say that I have affectionate parents who have been the biggest strength in my life. මම කියන්නේ සතුටේ මට ඉතාමත් ආදරණීය දෙමව්පියෝ ඉන්නවා. මොකද එයාලා තමයි මගේ ලොකුම ශක්තිය කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට බලන්න මේ වාක්‍ය පටන් ගද්දී I am glad to say that කියලා තමයි පටන් ගන්න තියෙන්නේ. ඒක හරිම ලස්සන ෆ්‍රේස් එකක්. ඒකත් අනිවාර්යෙන් ඔයාලා දැන් නෝට් ඩවුන් කරන තැනක ඔයාලා vocabulary හෝ වේවා ඔයාලා phrases හෝ වේවා ලියන තැනක අනිවාර්යෙන් නෝට් ඩවුන් කරගන්න. I am glad to say that. මට කියන්න සතුටුයි කියන එක. අපි සාමාන්‍ය ජීවිතේ කතා කරද්දිත් මේ කියනවනේ මට කියන්න සතුටුයි. මට මෙහෙම දෙයක් හම්බුණා. මට කියන්න සතුටුයි. like මම යුනිවර්සිටි එකට සිලෙක්ට් වුණා. අන්න ඒ වගේ තැන්වලදී කතා කරන්නේ කොහොමද? අපි ඒක කියන්නේ කොහොමද? හරි අපි මේ වගේ essay එකක් ලියාගද්දී දෙයක් ලියද්දී අපි හරිම ලස්සන ක්‍රියේටිව් විදිහට ඒක ලියන්නේ කොහොමද? අන්න ඒ වගේ තැන්වලට මේ වගේ phrases තමයි අපි යොදාගන්නේ. I'm glad to say that I have affectionate parents. මේ affectionate කියන්නේ lovely කියන වචනයට තව සමාන පදයක්. affectionate. I have an affectionate mother. An affectionate mother. මට ඉන්න හරිම ආදරණීය අම්මා කෙනෙක්. I have affectionate parents. මට ඉන්න හරිම ආදරණීය දෙමව්පියන්. එතකොට ඔයාගේ vocabulary list එකට ඔයා මෙච්චර කල් දැනන් හිටියේ නැත්නම් affectionate කියන වචනේ තේරුම දැන් ඔයා ඒක add කරගන්න ඔයාගේ vocabulary list එකට. affectionate කියන්නේ ආදරණීය, lovely කියන meaning එක. Who have been the biggest strength in my life. The biggest strength in my life. මගේ ජීවිතේ ලොකුම ශක්තිය. හරිම ලස්සනට ඒ වචනේ ගලපගෙන තියෙනවා. ඒ වාක්‍ය ගලපගෙන තියෙනවා. ඊළඟට ආයෙ කියලා තියෙනවා I also have a younger sister and she is yet schooling. මට පොඩි නංගියෙකුත් ඉන්නවා. හැබැයි එයා තාම ස්කෝලේ යනවා. හරි. අපිට ඕක අපිට ගොඩක් ජීවිතේ ඕන වෙනව නේද? අපේ නංගි ඉන්නවා එයා තාම ඉස්කෝලේ යනවනේ කියලා අපි සමහර වෙලාවට අපිට කවුරු හරි අපේ නෑදෑයෙක් ඉද්දී ඔයාගේ නංගි මොකද කරන්නේ? ඔයාගේ මල්ලි මොකද කරන්නේ පුතේ කියලා අහුවම එයා තාම ඉස්කෝලේ යනවා. අන්න ඒ වගේ දෙයක් අපි කියන්නේ කොහොමද ඉංග්‍රීසි වලින්? ඔයගේ කල්පනා කරලා තියෙනවද මේ වගේ තැන්වලදී අපිට මොන හරිනත් මේක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා? ඒක ඉංග්‍රීසි වලින් කියන විදිහ තමයි මෙන්න මෙතන තියෙන්නේ. I also have a younger sister and she's at schooling. She's at schooling. ඒ තාමත් ඉස්කෝලේ යනවා. ඒක තමයි මේ ටිකේ කියලා තියෙන්නේ. බලන්න මේ චූටි පැරග්‍රාෆ් එක ඇතුළත
හරිම චූටි පැරග්‍රාෆ් එකක් මෙතන ලියලා තියෙන්නේ. ඒක ඇතුළත ඔයාගේ බේසික් ඩීටේල්ස් දීලා තියෙනවා. ඔයාගේ නම, ගම, වයස, ඉන්නේ කොහෙද? ඒ හැම බේසික් ඩීටේල් එකක්ම දෙන ගමන්ම හරිම ක්‍රියේටිව් විදිහට සහ අලුත් වචන දාලා හරිම ලස්සනට ඒ පැරග්‍රාෆ් එක ගොඩනගලා තියෙනවා. හරි. අපි දැන් යමු දෙවෙනි පැරග්‍රාෆ් එකට. There's a place that I respect deeply in my life. මම තැනක් තියෙනවා මම මගේ ජීවිතේ හරිම ගැඹුරින්ම ගෞරව කරන. respect කියන්නේ අපි ගෞරව කරනවා. deeply කියන්නේ ගැඹුරින් අපි ගෞරව කරන තැනක් තියෙනවා. It is nothing but my school. හරි. මෙතන බලන්න. It is nothing but my school. දැන් I respect my school කියන වාක්‍යය ගැන I respect my school. නැත්නම් ආයෙ මට කියන්න පුළුවන් I respect my school very much. ඔය කියන වාක්‍යෙම බලන්න මෙතනදී හරිම ලස්සන විදිහට දීලා තියෙනවා. අන්න ඒක ඉංග්‍රීසි වල තියෙන වැදගත්කම. පිට දෙයක් පුළුවන් තරම් හරි ලස්සන සහ ඔයා මෙන්න මේ ෆේසස් දාලා කතා කරලා සහ ඔයා මේ ෆේසස් ඔයා ලියන දෙයක ඇඩ් කරොත් අනිවාර්යයෙන් මේක කියවන පුද්ගලයා ඔයාගෙන ලොකු පැහැදීමක් ඇති වෙනවා. මේ දරුවට මේ ඉංග්‍රීසි මාරම විදිහට හසුරවන්න පුළුවන් කියන වගේ හැඟීමක් ඇති වෙනවා. I respect my school very much කියනකොට බලන්න මේක එක වාක්‍ය දෙකකින් හරිම ලස්සනට කියලා තියෙනවා. There's a place I respect deeply in my life. It's nothing but my school. Nothing but my school. අන්න ඒ කොටස ආයෙ ලියා ගන්නවා වගේ vocabulary list එකේ හරි or phrases ලියන තැනක හරි. මොකද it's nothing but කියන්නේ වෙන මුකුත් නෙවෙයි ඒ මගේ පාසල. මගේ ජීවිතේ ගැඹුරින්ම මගේ ජීවිතේ ගැඹුරින්ම respect කරන ගෞරව කරන තැනක් තියෙනවා. ඒ වෙන මුකුත් නෙවෙයි මගේ පාසල. ඒක හරිම ලස්සනට කියලා තිනවා මේ nothing but කියන ෆේස් එක යොදලා. ඉතින් මේ nothing but කියන ෆේස් එකත් ඔයාගේ phrases list එකට හෝ vocabulary list එකට add කරගන්න. ඊළඟට තමයි ඔන්න ඉස්කෝලේ නම කියලා දෙන්නේ. Holy Family Convent when upward. හරි. අර points ගැන කතා කරද්දි මම අන්තිමටම කතා කරා ඔයා තව දුරටත් මොන හරි දෙයක් ගැන. ඒ කියන්නේ දැන් මම මෙතන මගේ ඉගෙනීම ගැනනේ කතා කරලා තියෙන්නේ. හරි. දැන් මම එතනින් ඉගෙනීම නවත්තලා නැහැ. තවදුරටත් කියනවනේ. තවදුරටත් කියනවනම් ඔන්න දැන් පොඩි ෆේස් එකක් යූස් කරලා තියෙන්නේ. moreover. moreover කියන්නේ මොකද්ද? තවදුරට. අර මම අන්තිමට කතා කරේ මේක චූටි වචනයක් හරි ඔයා දෙයක් ගැන වැඩිපුර කතා කරනවා නම් අපිට ඇඩ් කරන්න පුළුවන් කියලා. අන්නේ වචන ගොඩේ තියෙන එකක් තමයි moreover කියන්නේ තවදුරට. තවදුරට I am currently studying at the Faculty of Engineering, University of Jaffna. මම දැනට currently ඒ කියන්නේ දැනට currently කියන්නේ මම දැනට ඉගෙන ගන්න සිටින Faculty of Engineering, University of Jaffna. බලන්න දැන් මෙතනදී මේ වාක්‍ය පටන් ගත්තේ මුලින්ම I am currently studying. බලන්න ing form එකක් I am currently studying. study නෙවෙයි I am studying. I'm still doing. I'm still studying. අන්න ඔය වගේ තැන් අපි හරියටම කොහොමද යොදාගන්නේ? අපි හරියටම මම මෙතන ලියන්න ඕනේ I studied නැත්නම් I am studying නැත්නම් I studied I will studied අන්න ඔහොම හරියටම මේ දෙන්නේ කොයි කාලයට අනුකූලද මම හරියට වාක්‍යයට අදාළව කාලයට අදාළව වාක්‍යයක් ලියන්න කොහොමද කියන එක අර මම කිව්වා වගේ ඉන්ට්‍රොඩක්ෂන් එකේදී කිව්වා වගේ අපිට හරියටම ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ ටෙන්සස් වලදී. ඒ කියන්නේ past present future කියන අපි ටෙන්සස් වර්ග තුන ගැන කතා කරද්දී අන්නේ දැන් අපි ඊළඟ සතියේ ඉඳන් ව්‍යාකරණ විශේෂයෙන් ටෙන්සස් පටන් ගත්තයින් පස්සේ එතකොට ඔයාලට තේරෙනවා ඇයි මම මෙතන I am studying කියන කොටස ඇඩ් කරේ කියලා study කියන එක ඇඩ් කරන්නේ නැතුව. අන්න ඒ වගේ ඉංග්‍රීසි කියන්නේ අපිට තව ගොඩාක් ඉගෙන ගන්න දෙයක් සහ හරියට යූස් කරන්න ඕන දෙයක්. එතකොට තමයි ඇත්තට මේක වැදගත්කම රැකෙන්නේ සහ අපිට මේක හරියට භාවිතා කරන තරමට අඩුමතර මේක අහන් ඉන්න පුද්ගලයෙක් පවා ඉගෙනත් පැහැදීමක් ඇති වෙන ඒ පුද්ගලයාටත් නොදන්න දෙයක් තියෙනවනේ එකතු කරගන්න පුළුවන්. හරි. ඊළඟට තව ලස්සන විදිහකට කියලා තියෙනවා මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතියි කියලා. දැන් බලන්න මම කලින් කොටස කතා කරද්දී චූටි වචන දෙකක් කියවනේ. මම ඉංග්‍රීසි වලට කැමතියි කියන්නේ I like English, I love English කියනව නැතුව I am keen on English or I am interested in English කියලා කිව්වා. හරි. ඔන්න ඔකටම දැන් තව තුන්වෙනි ෆේස් එකකට ඔයා ලියා ගන්න. I am enthusiastic about learning English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න හරිම උනන්දුයි. ඔන්න දැන් තව අලුත් වචනයක් හම්බ වෙනවා නේද? enthusiastic. enthusiastic කියන්නේ උනන්දුයි.
ඒකත් අනිවාර්යෙන්ම ඔයාගේ ලිස්ට් එකට එකතු කරගන්න. මම උනන්දුයි මම කැමති මම උනන්දුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. මම උනන්දුයි ඉංග්‍රීසි ඉගෙන ගන්න. කියන එක තමයි මෙතන කියලා තියෙන්නේ. දැන් බලන්න ඔයා ඉංග්‍රීසි වලට කැමති කියන එක. අර අපි පොඩි කාලේ ඉඳන්ම දැන් අවුරුදු අපි 13ක ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගිහපු අවුරුදු 13ටම කියන්නේ I like English. I love English. It's all no. So මෙතනදී ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්න බලන්න අද දවස් තුළ තමයි මේ චූටි දේ පව ඔයාට තුන් විදිහකින් කියන්න පුළුවන්. මම කියනවනේ English. I'm interested in English. Or else I'm enthusiastic about learning English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුවක් දක්වනවා. අන්න ඒ විදිහට මේ ආකාර තුනෙන්ම හරිම ලස්සනට ඔයාට ඔයාගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. මේ as well කියන්නේ ඒ වගේම මම ඉංග්‍රීසි ඉගෙන ගන්නත් හරිම උනන්දුයි. ඊළඟ තුන්වෙනි පැරග්‍රාෆ් එක. There are so many friends in my life and I would like to spend my leisure time with them. මට ගොඩක් friends ලා ඉන්නවා. මම කැමති මගේ leisure time එක, මගේ free time එක යාළුවෙක් ගත කරන්න. spend කියන්නේ ගත කරනවා. spend කියන්නේ එක්කෝ වියදම් කරනවා, නැත්නම් වැය කරනවා, ගත කරනවා කියන තේරුම. leisure time කියන එක අපිට කලිනුත් හම්බ වුණා. අර අපිට හම්බෙන අපේ free වෙලාව, ඒ අපේ නිදහස් වෙලාව කියන එක. ඊළඟට මෙතනදී මම ආයෙ hobbies ගැන කතා කරලා තියෙනවා. අපි සාමාන්‍ය myself introduction එකක්. සහ තව කෙනෙක් ඇහුවොත් ඔයා ගැන විස්තරයක් කියන්න කියලා අපි hobbies කියන දේ පොඩ්ඩක් හරි ඇඩ් කරනවානේ. ඒකෝට මෙතන කියලා තියෙනවා I have several hobbies as well. several කියන්නේ එකක් නෙවෙයි කියනවා. I have several hobbies. ඒ කියන්නේ කිසි ප්‍රමාණයක් තියෙන. Like singing, reading novels and traveling with friends are some of my favorite hobbies. මෙතන hobbies තුනක් කියලා අපි කියනවා. මම ඒව මගේ hobbies වලින් මම ආස සමහර hobbies මේව තමයි කියලා. හරි. ආය අන්න මම තව එක ෆේස් එකක් ලස්සනට යූස් කරලා දෙනවා අන්න දෙමකේදී. මොකද මං කිව්වේ අර ඇත්ත වශයෙන්ම කියනවනම් මගේ ගෝල් එක කිසි කෙනෙක් වෙන්න. අන්න එහෙම කියන එක නැත්නම් අපිට ආයේ ඔය ඇත්ත වශයෙන්ම කියනවනම් කියන එක ඕනනම් දැන් අපිට අර අපි කලින් අපි පුරුදුනානේ මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතියි කියලා. අන්න එතනට දාන්න පුළුවන්. දැන් මෙතන කියන්නේ as a matter of fact කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවා. හරි. එතකොට අපි දැන් මේක දාද්දි අපිට ඕනනම් දාන්න පුළුවන් as a matter of fact I'm enthusiastic about learning English. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුයි. දැන් බලන්න මේ වාක්‍ය ඇතුළතදී ඔයා මෙච්චර කල් I like to learn English very much කියන වාක්‍ය හරිම ලස්සනට අලුත් වචනයක් අලුත් phrases එක හරිම modern විදිහට. අපි ඉංග්‍රීසි අපි හරියට නිකන් ලෝකෙත් එන්නෙම දියුණු වෙනවා modern වෙනවා වගේ අපිත් මේ දේවල් අපේ භාෂාව වුණත් අපේ තියෙන knowledge එක උනත් හරි modern විදිහට use කරන්න සහ අලුත් දෙයක් ඉගෙන ගන්න දැන් ඔයාලට පුළුවන් වෙනවා කියලා මම හිතනවා. හරි. අන්තිමට ලියලා තින්නේ as a matter of fact my ultimate goal is to become a skilled engineer and use my knowledge to make a positive difference in the world around me. බලන්න මේ වාක්‍ය හරිම අර්ථවත්ව ලියලා තියෙනවා. මගේ ultimate goal මගේ ලොකුම අධිෂ්ඨානය මගේ ඉහළින්ම තියෙන අධිෂ්ඨානය තමයි skilled engineer කෙනෙක් වෙන එක. ඒ කියන්නේ හැකියාවන් සහිත හරිම පළපුරුදු ඉංජිනේර කෙනෙක් වෙන එක සහ use my knowledge to make positive difference. මගේ අවට සමාජයේ හොඳ ධනාත්මක වෙනස්කමක් ඇති කරන්න මගේ knowledge එකෙන් මම බලාපොරොත්තු වෙනවා කියන එක. හරිම ලස්සන අපි පොඩි කාලේ ලියනෝනේ අපි සිංහල රචනාවක් ලියදුනත් මේ මම අනාගතයේ ගුරුවරයෙක් මගේ රටට සේවය කරන්න කැමතියි. අන්න ඒ වගේම තමයි මම අනාගතයේදී ඉංජිනේරුවරයෙක් වෙයි රටට සේවය කරන්න කැමතියි කියන එක. හරිම අර්ථාන්විතව ලියලා තියෙනවා. හරි. ඉතින් මේක තමයි myself ගැන අර අපි කලින් කතා කරපු points පහ එකතු කරගෙන ලියපු පුළුවන් තරම් අලුතින් ඉගෙනගත්තු phrases අලුතින් ඉගෙනගත්තු වචන දාලා ලියපු introduction එක. හරි. Now it's your turn. Take a moment to write a short essay about yourself. දැන් ඔයාලට පුළුවන් මේක කියවලා සහ කලින් අපි කතා කරපු points මම හිතනවා මේක කියවුවොත් ගොඩක් කලින් කතා කරපු points අනිවාර්යයෙන්ම මතක් වෙයි. එතකොට මේක බලාගෙන ඒ කියන්නේ මේක copy කිරීම නෙමෙයි බලාගෙන ඔයාගේ ideas set කරලා ඔයාගේ details set කරලා
ඔයාගෙන චූටි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දැන් ඔයා ලියන්න. අනිවාර්යෙන් පුළුවන් තරම් ඔයා අලුතින් ඉගෙනගත්තු වචන අද දවසේ ඉගෙනගත්තු දවස අද දවස ඇතුළතම ඔයා ලියන දේ ඔය ප්‍රැක්ටිස් කරනදී යූස් කරන්න. ඒක මම හිතන්නේ ඇත්තටම ගොඩක් ඉෆෙක්ටිව්. තව දවසකට කල් දානවට වඩා. හරි. දැන් ඔයා පොඩි උත්සාහයක් දෙන්න. ඔයාගෙන මේ වගේ චූටි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලියන්න. හරි. මම හිතනවා ඔයාලා මේක බලලා ඔයාලගේ ඩීටේල්ස් වැඩ් කරලා චූටි ඉන්ට්‍රොඩක්ෂන් එකක් හොයාගෙන අනිවාර්යෙන් දැන් ලියන්න ඇති. මම අනිවාර්යෙන් විශ්වාස කරනවා මෙච්චර කල් ඉස්කෝලේකදී හරි නැත්නම් වැඩ කරන තැනකදී හරි කොහොම හරි ඔයාගෙන මීට කලින් ඔයා හඳුනා දුන්න විදිහක් තියෙන්න නැතිනේ. මම ඉස්සර කියන ඔයා ලියපු විදිහක් තියෙන්න නැතිනේ. ඊට වඩා පොඩ්ඩක් හරි ඇඩ්වාන්ස් විදිහකට ඔයාට අද මේ සෙෂන් එක තුලින් ඔයාගේ ඉංග්‍රීසි දැනුමට ඕගනයිසේෂන් එකට අලුත් දෙයක් ඇති කරගෙන
අද අර ඔයා මීස්ටකල් ලිව්වා සහ සාකරා වගේ ඔයාගේ අයිඩියා එක වචනයක ලිව්වා වගේ ඔයා ගැන ඒ පළවෙනි ස්ටෙප් එකම ඔයා ගැන කියන එකම පොඩ්ඩක් හරි ඇඩ්වාන්ස් විදිහකට අ, අද ඔයාට ලියා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා අනිවාර්යෙන් විශ්වාස කරනවා. හරි. ඉතින් අද පළවෙනි වීක් එකේ අද දවස් කන්ටෙන්ට් එක මේ වෙනකම්. අද අපි ගියේ පළවෙනියටම ඔරියන්ටේෂන් එක අපේ කෝස් ඩීටේල්ස් කියන එක. ඔයාලට අනිවාර්යෙන් කෝස් ඩීටේල්ස් වල එකක්වත් නැහැ අනිවාර්යෙන් කියවුණා. සහ ඒවල මොකක් හරි පැහැදිලි කිරීමක් කර ගැනීමට අවශ්‍ය නම් මම හිතන්නේ WhatsApp group එකේ නම්බර් එකක් තියෙනවා. ඒකෙන් අනිවාර්යෙන් ඔයාලට ඕනම ඒ සම්බන්ධව හෙල්ප් එකක් ගන්න පුළුවන්. ඊළඟට අපි හැම ඇල්ෆබෙට් එකේ අපේ අකුරු 26ටම අපි වාක්‍ය වචන 26ක් ලිව්වා. එතනදිත් ඔයාලට අලුත් වචන අද දවසේ පළවෙනි සෙක්ෂන් එකේම ඔයාලට අලුත් වචන ගොඩකුත් එකතු කරගන්න පුළුවන් වෙන්නේ නැති. ඊළඟට myself. ඔයාලට කොහොමද තමන් ගැන confidently ලියන්න සහ කියවන එක දැන් ඔයාගේ වගේ. ඔයා දැන් පුළුවන් ඔයා දැන් ලියාගත්ත දෙයක් තියෙනවනේ. ඒක හරි මුලින්ම හොඳට ප්‍රොනවුන්ස් කරලා කියන්න. ඔයා ලියාගත්ත වාක්‍ය හරි ලස්සනට ප්‍රොනවුන්ස් කරන්න. හරියට මම දැන් මේ myself කියලා මම ලියලා තියෙන එක මුලින් කියවන් කියාගේ හරිම ලස්සනට ප්‍රොනවුන්ස් කරන්න. ඔයා ඒක කතා කරලා මේක ඔයාම කතා කරලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. එතකොට ඊළඟට එන සෙෂන්ස් වලදී කමින් සෙෂන්ස් වලදී අපි ගැන සමහර විට වාට කතා කරන්න අවස්ථාවක් හම්බෙයි. සමහර විට ලියලා දාන්න අවස්ථාවක් හම්බෙයි. අන්න ඒ වගේ අවස්ථාවලදී අනිවාර්යෙන් මේ අවස්ථාව ගන්න. අනිවාර්යෙන් මේ අවස්ථාව ගන්න. මේ අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්න කතා කරන්න. අනේ මම කතා කරොත් අනිත් අය මං ගැන මොනවා හිතද කතා කරන අතර මගදී මට පැටලෙයිද? එහෙම බය වෙන්න එපා. පැටලි හරි කතා කරන්න. සමහර විට කතා කරද්දී මටත් පැටලෙන වෙලාවල් තියෙනවා. හැමෝටම මේක සාමාන්‍යයි. හැබැයි පැටලි හරියට කතා කරන්න පුරුදු වෙන්න. මට පැටලෙයි අනේ මට බයයි කියලා කතා කරන්නේ නැතුව ලිව්වහම ඇති. මේ ආයෝග කතා කරන්න ඕනේ ලිව්ව කියන්න මට පුළුවන් කියලා අහක දාලා හිටියොත් ස්පෝකන් කියන එක නම් හදාගන්න බැරි වෙයි. අනිවාර්යෙන් ලියනවා වගේම ස්පෝකන් කියන පැත්තත් හරිය ලස්සනට කතා කරන්න. අනික වචන ශබ්ද කරද්දී බලන්න දැන් මෙතන I am කියන එක මම I am චේතනා පෙරේරා I am චේතනා පෙරේරා. ඒ කතා කරන පුංචි ඒක වාට ඇහෙන විදිහ ස්පෙල් කරන විදිහ පවා ඒ ගාම් වලට දාන්න. බලන්න එතකොට අපි සමහර වචන ස්පෙල් කරද්දී හරිම ලස්සනයි. දැන් මම කලින් ගත්ත අත ගොඩක් වෙලා යූස් කරපු එක්සැම්පල් එක තමයි I like English. I love English. එතනදී I love English. I love English නෙවෙයි I love English. එතන ඒ කතා කරපු විදිහට පවා ඔය try එකක් දෙන්න මේ විදිහට කතා කරන්න. මොකක්ද එතන මම කතා කරන විදිහේ ඒ කතා කරපු විදිහේ වෙනස. ඒක ඔයාලට අඳුර ගන්න පුළුවන් ඔයා සාමාන්‍ය ඉංග්‍රීසි ෆිල්ම්ස් ටෙලිඩ්‍රාමාස් බලන කෙනෙක් නම් එයාලා අපි කතා කරන විදිහටම නෙවෙයි කතා කරන්නේ. පොඩි වෙනසක් තියෙනවනේ. බ්‍රිටිෂ් ඉංග්‍රීසි විදිහට කතා කරන්න අමාරුයි. කරන්න බැරි දෙයක් නෙවෙයි ගොඩක් අමාරුයි. හැබැයි ඇමරිකන් ඉංග්‍රීසි නම් බලන්න එයාලා කතා කරන විදිහත් වචන ප්‍රොනවුන්ස් කරන හරි ලස්සනයි. දෙයකට no නෙමෙයි. එයාලා කියන්නේ no. අන්න ඒ වගේ හරියම ලස්සනට වචන ප්‍රොනවුන්ස් කරන විදිහ පවා ලස්සනයි. එතකොට අපි knowledge එකත් වැඩි කරගෙන, අපි vocabulary එකත් වැඩි කරගෙන, අපි ව්‍යාකරණ කූලව හරියට කතා කරද්දී අපි ප්‍රොනවුන්ස් කරන විදිහ වචනයක් පවා අපි ප්‍රොනවුන්ස් කරන විදිහට ලස්සන වුණාම ඇත්තටම අපේ ඉංග්‍රීසි හරිය හැදිලා. අන්න ඒ ගන්නට එන්න අනිවාර්යයෙන්ම මෙතනින් ගන්න දැනුමත් එක්කම ඔයාගේ self study ඔයා ඒක ප්‍රැක්ටිස් කරන එක අනිවාර්යයෙන්ම වුණා වෙනවා. ඉතින් මම හිතනවා අද ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාගේ තිබ්බ knowledge එකට වඩා දෙයක් හම්බෙන්නේ නැති අනිවාර්යයෙන්ම සහ තව සති දෙකකින් තමයි ඉතුරු කොටස ඒ කියන්නේ හරියටම කෝස් එකේ ඉතුරු ප්‍රධාන කන්ටෙන්ට් එක පටන් ගන්නෙ. ඉතින් අද දවසේ ජොයින් වුණාට විශේෂයෙන්ම ස්තුතියි. අද දෙයක් ඉගෙන ගත්තා නම් ඉංග්‍රීසි භාෂාව මෙච්චර කාලෙක තිබ්බ දැනුමට වඩා පුංචිම හරි දෙයක් ඉගෙන ගත්තා නම් අඩුමත් ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක වෙලා ඒ වගේ දෙයක් ඉගෙන ගත්තා නම් ගොඩක් වටිනවා. මං හිතනවා ඔයාලට ඒක තේරිලා ඇති. හරි. මේක තමයි අද දවසේ අපේ අන්තිම කොටස. අපි දැන් ඒකත් කම්ප්ලීට් කරා. හරි. එහෙනම් thank you so much for joining to all of you, and now I'd like to hand over the session to the host.
හරි බොහොම ස්තුතියි මිස් චේතනා අද දවසේදී අපිත් එක්ක මේ සෙෂන් එකට ආරම්භය ලබා දුන්නට. ඉතින් ඔබට වැටහෙන්න ඇති මේ ඉගැන්වීම අද දවසේදී වෙනස් ආකාරයකින් අපි ඔබ වෙනුවෙන් ගෙන එන්නට සූදානමින් ඉන්නවා. නාලන්දා ග්ලෝබල් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නෝලොජි අපි හැමදාමත් ඔබ වෙනුවෙන් අලුත් දේ හොඳ දේ තමයි අරගෙන එන්නේ. ඉතින් ඉංග්‍රීසි භාෂාව තවදුරටත් නොහුරු නුපුරුදු භාෂාවක් නොකොට ඔබට හුරු පුරුදු භාෂාවක් බවට පත් කරන්නටයි මේ අපේ සූදානම තියෙන්නේ. ඉතින් අද ඉඳන් ඔබට ඇහුණු ඉංග්‍රීසි ඇහෙන ඉංග්‍රීසි බවට පත් කරන්න, පෙවුණු ඉංග්‍රීසි දකින ඉංග්‍රීසි බවට පත් කරන්න අපි සූදානමින් ඉන්නවා. ඉතින් අද දවසේදී විශ්වාසයෙන් අපිත් එක්ක එකතු වුණ ඔබට අද දවසේදී අපි සමු දෙන්නයි මේ සූදානම. ඉතින් අපි සූදානම් විධිමත් ගුණවත් හරවත් පාඨමාලාවක් ඔබත් සමග එකතුව ආරම්භ කරන්නට. දවස මතක ඇති කියලා අපි හිතනවා. මේ ජුනි මාසේ 28 සෙනසුරාදා හවස 4ට හරියටම අපි ඔබත් එක්ක හරි ඉංග්‍රීසි ඔබේ අනාගතේ විවර කරන ඔබේ ජීවිතයේ අනාගතය විවර කරන යතුරු හොයලා දෙන ඉංග්‍රීසි පාඨමාලාව අපි මේ විදිහට ආරම්භ කරන්නට සූදානම් වෙනවා. එහෙනම් සියලුම දෙනාට රැඳී සිටියාට ස්තුතියි. සුබ සරු අනාගතයක් ඔබට එකතු කරන්න 28 වෙනිදාට අපි නැවත ඔබත් එක්ක එකතු වෙන්න සූදානම්. සියලුම දෙනාට සුබ දවසක්.